මේ රටේ නීතියෙන් කසාද බඳින්න වයසක් තීරණය කරලා තිබුණට මේ වයසෙන් පස්සේ කසාද බඳින්න බෑ කියලා නීතියක් නැහැ. කොයිතරම් පට්ට නාකියෙකුට උනා කාන්තාව කැමති නම් කසාද බඳින්න පුළුවන්. බලන්න දුව මේකවත්. කොහොමද මේක? පොඩ්ඩක් බාලයි නේද? ටිකක් භයානකයි. භයානකයි? ඒ මොකෝ? මීට අවුරුදු 18කට 20කට ඉස්සර මනමාලියක් බලන්න ගිය වෙලාවේ මේ ළමයාගේ අම්මවත් බලන්න ගියාද නැද්ද? අඳුරගත්තොත් හරි නෑ නේද? කොහොමද මෙයා ෆිට්ද? මෙයාගේ මගුලට ඉස්සර අව මගුල නම් සිද්ධ වෙයි වාගේ. ඊළඟ එක්කෙනා පෙන්නන්න. මෙයා කොහොමද? මෙයා නම් හොඳයි වාගේ. ඕ නවත්තපන්. ඇයි වනමාලි වැඩ කරන ගාමන්ට් එක මෙතන තියෙන්නේ. ඕ වනමාලි වැඩ ඇරිලා ඉන්නේ මෙතනින්. වැඩ කරන වෙලාවට ටෙලිෆෝන් කරන්නත් බෑ. අනික මාසෙටම නිවාඩු තියෙන්නේ ඕයටයි ඉරිදා 3ටයි විතර. අර බලපන්. ඇට බැලපු කොල්ල දෙන්නෙකුත් ඇවිල්ලා. ෂුවර් එකටම අපිට ගෑල්ලන්න සෙට් කරගන්න බැරි වෙයි. ඒ මොකද බං? අර බලපන් ගොරවන් අංකල් ඇඟලින් ජෙන්ඩි. දැන් ගාලා කෙල්ලොත් කන්ට අංකලට තමයි බං. මගේ ඇස්සට සමහර විට මිස්සුනොත් එහෙම. මගේ ඇහැට මිස්සුනත් උඹේ ඇහැට නම් මිස්සෙන්නේ නැහැ. මේ යමු. ඒ බලේ. අංකල්ලා දෙන්න හොඳ කෑලි දෙකක් දාගත්තට පස්සේ හිතුරුනොත් අපිට කියන්න. හරි හිතුරුනොත් දෙන්නම්කෝ. නේ අපි යන්න මෙතනින්. කොහෙ යන්නද බං? අර බලපන් දැන් ගෙල්ලෝ ඉන්නේ. මේ බලන්නකෝ මේ. මැඩම් සැකසහිත කීප දෙනෙක්ම ඉන්නවා මැඩම්. අංකල්ලාගේ මට පස්සේ අපිට මොකද වෙන්නේ? ඒ බලපන්කෝ මේ අංකල් නිකන් ජී කුමාරතුංග වගේ. අර අංකල් නිකන් ජෝබේ වික්‍රම වගේනේ. පුර පූසා වගේ ඉන්න හැටි විතර. පාසක බලලු තමයි බං මියොත් දෙන්න අල්ලන්නේ. මෙතන අල්ලන්න බීයෝ නෑ. පොර පූසා කියලා ගිහින් තමගේ තාත්තා කියා ගන්න. නාකි නිසා යොසුවා මිසා තාත්තලා ඇදලා ගත්තොත් දෙන්නේ කංගඩි පුපුරන්න. හරි කලබල කරගන්න එපා. තාත්තගේ වයසින් ඉන්න කෙනෙක් තාත්තා ගැන මතක් කරන්නේ නැතුව වෙන කවුරු ගැන මතක් කරන්නද පුතේ? කවුද මෙතන ගෑල්ලමයින්ට කටද කරන්නේ? මැඩම් මේ අපි අර නාකි ඩබල තමයි එළු ළඟට ගිහලා රාසින් මොනවද කියනවද එහෙමනේ. එතකොට තමුන්ලා අපි මේ වැඩේටලා ගෙදර යන ගම. කෙලින්ම ගෙදර යනවා. මගේ ඉඳලා අහුණොත් බලාගමු. හරි මැඩම්. ෂෝරෙන්ට මෙතන මුන්ටේ තමයි මැඩම් ගෑල්ලමයින්ට කරදර කරේ. මත් බම්බු දෙන්න පැණි හොයනවා වගේනේ. මොකද මේ? ජම පොලිසියට. මොකද අපි කරපු වැරද්ද? නම් පැණි බේරන්නේ. ඇයි අපි මොකද කෙරුවේ? චැන්ඩියට අඳගත්ත හම්පඩ නාකි. තොපිට මගුල විසේනේ. නෝ ඉසේ නැති. මොකක්ද තමුගේ නම? ජිනේ. සම්පූර්ණ නම කියන්නේ ලැජ්ජද? නැත්තම් නම කැත කරගෙනද? ජිනදාස පියරත්න. මගේ නම විජේරත්න බෙලහින්න. තමුන්ගෙන් දැහුවේ නාම්බ? තමුන්ගේ නම ජිනදාස පියරත්න විතරද? වාසකමක් එහෙම නැහැ? පරම්පොලගේ ජිනදාස පියරත්න. මං තමුන්ගෙන් දැහුවේ? මටනේ මගේ නම කියන්න එපා කිව්වේ. ඒකයි මම මෙයාගේ නම කිව්වේ. මෙයාට ඕන නම් මගේ නම කියන්න කියලා. නොමතන. කාමරේ කස මොනවද මේ දාගෙන ඉන්නේ? ගලවන සෙරම. ශාමලි මේක ලියාගන්න. ආරම්පොලගේ ජිනදාස පියරත්න අය සේවය නිමවි නිවෙස් බලා යමින් සිටි තරුණ ගැහැණු ළමයින්ට රහසින් අසභ්‍ය වචන කියමින් අනවශ්‍ය තැන් ස්පර්ශ කරමින් පිරියොතා බිඳීමට තැත් කිරීමේ වරදට
අත්අඩංගුවට ගනු ලැබූහ. තමුන්ගේ ගෙදර යන කවුද ඉන්නේ? ඒයි මොනවද තමුසේ දෙන්නා කරන්නේ? යානේ. අද ගන්න. අසල දෙන්න නම් මහවල් පරය දෙන්නේ. අද ගන්න උදේ දෙක. මේ මැඩම් නේ දැන් කීවේ අපිට කලවන්න කියලා. මං ඇඳුම් ගලන්න කිව්වද මිනිහා? කන්නාඩි දෙක ගලවනවා. හරි දෙක. කන්නඩි දෙක නේද? කොහොමද ශාන්ති හෝටලේ? ෂා හරි ලස්සන තැනක්. ලස්සන හොටෙල් එක. යන්කෝ එතකොට මේ මොකටද ඔයා දැන් මාව මෙහෙට එකගෙන එන්නේ? ඒක හරි වැඩක් නෑ. වයිෆ් හෝටලේට එක්කන් එන එක ප්‍රශ්න කරන්න තමයි. හරි. අනේ දනේ මොකටද මාව එකගෙන ආවේ කියන්න? ශාන්ති අද මම මේ හෝටලේ සල්ලි වලට අරගන්නයි යන්නේ. සල්ලි වලට? අනේ දනේ අද ඉච්චර හොඳ දවසක් නෙමෙයි මේ. ඔයාට ගන්න ඕනේ නම් අපි හෙට ගමු. නෑ. මේ ශාන්ති මම ඔය හඳහන් කේන්දර විශ්වාස කරන මිනිහෙක් නෙවෙයි. අද මට මේකට ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේකේ වටිනාකමෙන් හරි අඩකට මට හම්බ වෙන්නේ. නැත්තම් මේ යකා මේක වෙන කෙනෙකුට විකුණලා දායි. මුළු ජීවිත කාලෙම මට හුල්ල ඉන්න වෙන්නේ පිස්. අනේ මන් දන්නේ. ඩිස්ටර්බ් කරන්න එපා. හලෝ Hello, sir. Morning, sir. Morning. කොවිලොන්ස. Sir, උදේ ඉඳන් සර්ලා එනකම් බලන් ඉන්නවා. හැබැයි sir මේ ශාන්ති මෙයා එක්ක ගිහිල්ලා මොනවද අඩුපාඩුකම් තියෙන කියලා බලන්න. please come. Come. මේ ඔව් madam. මිස්ටර් මහේෂ් ස්ටාෆ් එක කොච්චර විතර ඉන්නවද? Staff එක දැනට 80ක් විතර ඉන්නවා madam. ධනවාස මුදලාලි. මොකද මේ තරක්? එන්නේ. එන්නකෝ. මම මේ බැලුවේ මේ හොටෙල් එක හරි ලස්සනයිනේ. ඔයාට මේ හෝටලේ ලස්සන බලන්න පුළුවන් තව ඉස්සර. සුබ කටයුතු වලට වෙලාවක් කරන්න හොඳ නෑ. එන්නේ. ඔන්න මාඩි. බලන්න. මොනවද ලෝයර් මහත්තයා බලාගෙන ඉන්නේ? ඔන්න පොඩිලා දඩවංශ මහත්තයාට කියලා අස්සන් ගන්නකෝ. ඉක්මනට. කොපෙන්. පොඩි. මේ වගේ සුබ කටයුත්තක් කරද්දී ඉස්සෙල්ලාම අප ගන්දුරු කරගෙන ඉමු. මේ ඒ ගෙදර නෑරියද? තියනවද? අන්න නිදාසිය සකරන්න මම උගස්සන් කලේ පෙරේද හරි දෙන්න අත දැන් මෙතෙන් පටන් මේ හෝටලේ ඔබතුමාට එතකොට ස්ටාෆ් එක ඔබතුමාට එතකොට ගියාම මැනේජර් ඔබතුමාට හරි එතකොට ටෙන්ෂන් එක ඔබතුමාට ටෙන්ෂන් කියන්නේ ප්‍රොබ්ලම් මොනවද ප්‍රොබ්ලම් තමයි ප්‍රශ්න කියලා හෙලට හරි මේ මොනවද ප්‍රශ්න මොනවද ගහගන්න මැනේජර් මහත්තයාගෙන් හරි කො මැනේජර් මැනේජර් ඉන්න පොඩි මැනේජර් කොයි එන්න කියනවා මැනේජර් කො මැනේජර් හරි එහෙනම් අපි ගියා හරි ඉතින් මොකදුනේ ප්‍රශ්නයක් නැහැ වැඩේ ෂේප් එකේ යනවා ඉතින් කරගෙන පාඩුවේ. අපි සන්තෝෂෙන් ඉන්නේ දුක ෂොක්කේ නැද්දන්නේ. මන් නැතිරික මොකුත් කරදරයක් උන්නේ නෑ මොන අඩුද? සුම්මයි. බොහොම සන්තෝෂදායක ආරංචියක් තියෙනවා කියන්නේ. ඒ මොකද්ද බං ඒ? වීරවංශ මුදලාලියා හෝටලේ විකුණලා ගියා. අම්මෝ එහෙනම් එක කරදරයක් ඉවරයි. වැඩේ තියෙන එකක් ඉවරුණාට තව එකක් ආවා. ඒ මොකද්ද? අලුතෙන් ආපු මුදලාලියට සුම්මයෝ බලන්න ඕන කියලා මැරෙන්න හදනවනේ. එනදී මැරෙන දීපන්. හැබැයි ඉතින් මට ඕක වෙච්චර අල්ලන්නේ. අමුතු පොරක් නිකම්. අප්සෙට් ජොකියෙක්. හරි බං. ගණන් ගන්න එපා. මොකෝ අපි කියලා හොඳ මිනිස්සුද? සිනහවෙන් හෝ කතාවෙන් හොඳට ඒකක් දාන්න. මනින්නට මිනිසා බලමු මුදලාලියා මොකද දෙන්නේ කියලා. සුමයේ කොයිලේ ආවේ? ගමෙන් හිටියේ නේද? දැන් ආව විතරයි. ඉතින් කොහොමද අධ්‍යාපන කටයුතු? අයියෝ එපා වෙලා තියෙන්නේ අප්පා ඉස්කෝලේ යන එක. ඒ මොකද? ටීචර් හැමදාම තාත්තා එක්කන් එන්න කියලාවත් දෙනවා. මම කැමති නෑ ඔය එක එක යනවා අපේ තාත්තත් එක්ක කතා කරන්න. ඔය පස්සට ලොකු ප්‍රශ්න වෙනවා. ආරුෂා
ඔන්න තාත්තා කතා කරන්න යන්න. එතකොට අර පොඩි පෙට්ටි කඩේ අයිති සුම්මා. කඩේ පොඩි වුණාට මිනිහා පොඩි කියලා නම් හීනෙකින්වත් හිතන්න එපා සර්. මොනවද මිනිහෝ කියවන්නේ? මමත් එච්චර හොඳ මිනිහෙක් නෙමෙයි හරි. මාත් එක්ක පැටලෙන්න ආපු ගොඩාක් කෙවුන්ට උනේ හීනෙන්වත් හිතපු නැති දේවල්. ඔයත් එක්ක පැටලිච්ච උන්ට නිින්ද යන්න බෑ. හීන පෙන්නලකා. මැනේජර් තමුසේ මගේ පැත්තේද මුගේ පැත්තේ? මම සේගේ පැත්තේ. මගේ පැත්තේ නම් මොනවද ඔය කියවන්නේ? සමන් සෙලපොඩි උදාහරණයක් කිව්වේ. හදනවා නම් හදන්න, නහදනවා නම් කාගෙන් හරි හදන්න. මේක නම් ලේසි පහසු පුතෙක් නෙවෙයි. මේක ගිලින්න නම් පැණි බැරල් එකක් ඕන වෙයි. පැණි බැරල් එකක් ඕන වෙන්නේ නැහැ ලොක්කා. මගේ කතාවට ඇහුණාද? මං හිතුව දෙන්නුට ඇහුණාද? ඇහුන්නේ නැහැ ලොක්කා. හිත කැත මිනිස්සු හිතන දේවල් මට දැනෙනවා. සුම්මා. ඔය අපේ අල්ලපු ඇටේ ඉන්න මිනිස්සයා. මොනවා හරි කාලා බීලා ඉමු. ඔය අල්ලලා දාමු. ලොක්කා කන්න බොන්න දීලා මාව ගිලින්න හදන්නේ නේ. මරන්න ඉස්සෙල්ලා සතෙකුට උනත් කන්න බොන්න දෙන සිරිදක් තියෙනවනේ ලොක්කා. මොනවද කන්න කැමති? මේට අට එකක් කියපන්. මගේ පැත්තේද මුගේ පැත්තේද? මම සීගේ පැත්තේ. යකෝ යංගිත කොයි පැත්තේද? ඇගිල්ල මේ පැත්තේ. අප දෙයට ගිලි ගහන්න දැන් දෙපා තේල්. මේ මොනවද කන්න කැමති? මොනවද කන්න තියෙන්නේ? කුරියන් තියෙනවා, ෆයිඩ්‍රස් තියෙනවා, යෙලෝ රයිස් තියෙනවා, චිකන් කරි තියෙනවා, චිකන් ඩෙවල් තියෙනවා, මසාලා තියෙනවා මොනවද අසා? මසාලා තියෙනවා, මටන් කරි තියෙනවා, පෝක් තියෙනවා. ඇති. ඒකට තියුණාට ඌට ඇති දන්නේ නැහනේ. ආගන්තුකෙක් නේ සර්. කන්න බොන්න දෙන සිරිතක් තියෙනවනේ. මදින් බාධා කරන එක හරි නෑනේ සර්. කැතයිනේ සර්. සාමාන්‍යයෙන් නෑයි කියලානේ හිතන්නේ සර්. එතකොට සීෆුඩ් වර්ග තියෙනවා. මේ තේකත් උඩ නම් හරිනේ. ඒ පාස්සේ බොමු. ඉතල කාලේ මොකෝ. නූඩල්ස් තියෙනවා, පාස්තා තියෙනවා, මැකරෝනි තියෙනවා. අයියප්පා කෝට් එක හරියට මොකද? හරි. එහෙනම් අදින්නේ. හරි මෙහෙම කරන්නකෝ. ඉස්සෙල්ලා හැම එකෙම ප්ලේට් එක ගෙනල්ලා මෙතනින් තියන්නකෝ. ඊට පස්සේ මම ඕඩර් කරන්න. රයිට් හරි. මේ සෙටත් මොනවද කියන්නේ? හරි. ඉතින් ඉන්නත් දෙන දෙයක් කන්න බොන්න ඕන. හරි. මේකට තියන්නේ බඩත් අම්බලමද ඔටුවේද මන්දා. ලොක්කා. ඔටුව ඉන්නේ අරාබිය ලොක්කා. ආයි මොටේ හිටපු දේ හොනද? ලොක්කට එක සැරයක් කිව්වේ. කැත හිත් තියෙන මිනිස්සු හිතන දේවල් මට ඇහෙනවා. බටසිරිනේ එක මහ ගල්ලාන්දෙක්. ලොක්කත් එක්ක ගනුදෙනු කරන්න ගල්ලාන්දෙක් නොවී බෑ. හරි. අපි කෙලින්ම මාතෘකාවට බහිමු. මගේ මේ හෝටලේ සම්පූර්ණයෙන්ම අවලක්ෂණ වෙනවා සුම්මගේ අර පෙට්ටි කඩේ හින්දා. ඒක කඩලා. එතකොට ලොක්කා මම පාරට වැටෙනවනේ. මම මොනවද කරන්නේ? මගේ හෝටලේ රස්සාව දෙන්නම්. මං 30000ක් පඩි දෙනවා. 30000. ලොක්කා ඉන්න මගේ පෙට්ටි කඩේ වැඩ කරන්නේ. මම ලොක්කට 60000ක් දෙන්නේ. සුම්මා මෙච්චර වෙලා මං හොඳින් කතා කරේ. ධනවංශ මුදලාලි මහත්තයා මීට කලින් මේ හෝටලේ කරපු මුදලාලි මහත්තයාත් මාව එලවන්න නොකරපු දෙයක් නැහැ. අන්තිමට මොකක්ද දන්නවද උනේ? අන්තිමට ඒ මුදලාලිටම යන්න උනා. මං චණ්ඩිකන් ගැන නෙවෙයි කතා කරන්නේ. තාම හොඳින් කතා කරන්නේ. තාම හොඳින්. ඉතින් ධනවංශ මුදලාලි මහත්තයා හොඳින් කතා කරනවා නම් මගේ පෙට්ටි කඩේ ගැන හිතන්න නැතුව ඉන්නකෝ. සර් ෆෝන් එක රින්ග් කරනවා. හලෝ දුව. කොහමද? මේ කාලෙකින් මේ ලොක්කට දුවෙක් ඉන්නවද? එක්කම දුවයි. රූප සුන්දරියක් පංච කල්යාණාවිය. එංගලන්තේ බිස්නස් මැනේජ්මන්ට් කරන්නේ. බැඳලාද? අයියා. තව හිතලවත් නැහැ. එහෙනම් ප්‍රශ්නේ විසඳුණානේ ලොක්කා. ඒකේ ඇයි බං? දැනවත් ගුණවත් සිල්වත් ඉගෙනගත් කඩවසම් කොල්ලෙක් ඉඳි වෙන මොනා කරන්නද? ඇයි? ඊල්ල ගෙඩිද? උකුරයි. මේ ගිල්ල ලොක්කට යෝජනාව දාලා බලනවා. මේ ඉන්නේ කොල්ලා. යෝජනාව දාලා බලන්නවත් නැහැ. මන්නේ. මේ ලොක්කා. මේ පස්සේ විසඳනවා. ප්‍රශ්නේ විසඳුණා? ඒ කොහොමද? මෙයාගේ මහල දැනගන්නකො සර්. කියන්න බලන්න විසඳුම. මේ ධනවංශ මුදලාලි මගේ තාත්තා මට කිව්වා මං දැන් කසාද බඳින වයසේ ඉන්නේ කියලා. ඉතින් මේ දැන්
මේ දැන් මැනේජර් මහත්තයා මට කිව්වා ධනවංශ මුදලාලිටත් කසාද බඳින වයසේ තරුණ ලස්සන දුවෙක් ඉන්නවා කියලා. ඉතින් කියන්නේ පෙට්ටි කඩේ යතුර මං ධනවංශ මුදලාලිට දෙනවා. ධනවංශ මුදලාලිගේ දුවගේ අත මට දෙන්න. අත විතරද තමුසෙට ඕන? තමුසේ කොහොමද මගේ දුව ගැන ඔය විදියට හිතුවේ? එහෙනම් මේ පත්තරේ මංගල යෝජනාවලට දාලා හොයාගන්න යන්න. තාත්තේ මොනවද ඕනි මැඩම්? ප්ලේන්ටි. තාත්තා කොහෙද? දෙබස් යමින්ද? කියන්න කවුද ඔබ කියා අහන්න ඉන්නේ මග බලා. ඊ තාත්තා කියන දේ ගෙදරට සෑරම වැරදි. වැරදි? ඔව්. මම්මුළු පීරියඩ් එකේම දනගහලා හිටියේ. අනික තාත්තා කිව්වේ ලක්ෂපාණ තියාලා තියෙන පැල්මඩුල්ල කියලා. ඒක තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කේ. අපේ තාත්තලා අපිට උගන්වනකොට ඕක තිබුණේ අවිස්සාවෙල්ලේ. අපි දාඩිය මහන්සියෙන් උඹල වෙනි ඕක ඇදගෙන ආව පැල්මඩුල්ලට එනකම්. දැන් උඹට බැරිද ඉතුරු ටික ගෙනියන්න? හරි මම්මගේ කාර්යය කොහොම අරන් යන්න? ඒක නෙමෙයි. දැන් ටීචර් නම් කිව්ව තාත්තා හම්බෙන්න. ඒකට මොකද කරන්නේ? මොනා කරන්න දෙන්න කියන්? යකෙක් නෙමෙයිනේ. මද මල් ගන්වාලා. මදරාලා නෙමෙයි. ටීචර් අහන අනම්මන ප්‍රශ්න වලට තාත්තා වැරදි උත්තර දුන්නා. මම ආන්න ගලත් යන මොකද වෙන්නේ? තාත්තා වචනයක්වත් කියන්නේ නැතුව ඉන්න. තාත්තා දන්නේ නැහැ ටීචර්ගේ හැටි. තාත්තවත් දැනගස්සලා දියේ. හරි. අපිව හදාගන්නනේ. සුමයියා. හරි සුමයියා. දරුවෙක් වෙනුවෙන් තාත්තලා දන ගැහුවම මොකද? අම්මලාත් දන ගහන්නේ. ළමෙක් හදාගන්න අපි කොච්චර දන ගස්සලා තියෙනවද? අපේ යහපතට ටීචර්ස් ලේම කරන්නේ. සුමයියේ මට පොඩි උදව්වක් ඕනේ. ඒ මොකද්ද? අයියා මගේ තාත්තා වෙන්නකෝ. දැන් එතකොට මට මොනවද හම්බෙන්නේ? අපේ ටීචර් හරි ලස්සනයි. එහෙනම් කමක් නෑ. Sarah, I just came that location. I'll call back. Okay. Tarusha? Hello, miss. After long time. අnder hengi හිට ගන්න. නැත්තම් දරගස්සන. මෙයාද එතකොට ඔයාගේ තාත්තා? නෑ. මේ ඉන්නේ තේබාසුන්නේ. මගේ තාත්තා ටීචර්ගේ පිටිපස්සේ ඉන්නේ. හලෝ ටීචර්. මේ මොකද කරන්න හදන්නේ? ඔයාව ආදරෙන් පිළිගන්න හැදුවේ. මේ එතකොට මෙයාද ඔයාගේ තාත්තා? ඔව් ටීචර්. මේ තේබාසුන්නේ. ටීචර් හොඳ ස්ට්‍රෝං ටී එකක් දාන්න. මේ මම තේ බොන්න ආවේ නැහැ. Get me nice cool drink. Same to you, madam. Excuse me, teacher. එන්න වාඩි වෙන්න. මං අද ආවේ ඉන්න. ඔයාගේ පුතා ගැන වට කියලා දීලා යන්න. ඇත්තම කියනවා නම් ඔයාගේ ළමයා කියවීමට ඉතාමත් දුර්වලයි. එතකොට ලිවීමට? ලිවීම ඊටත් හපක්. මෙයා ලියන ඒවා මෙයාටම කියෝ ගන්න බෑ. එහෙනම් ලොකු දෙයක්. බය වෙන්න දෙයක් නැහැ. මගේ කොල්ල අනිවාර්යෙන් දොස්තර කෙනෙක් වෙනවා. බලන්න ටීචර් නිකමට දොස්තරලා ලියන ඒවා. ඒගොල්ලන්ටවත් කියව ගන්න බෑ. දොස්තර කෙනෙක් වෙන්නේ කොහොමද? මේ ළමයට මේ ලෝකේ දෙයක් බෑ. ඔයාට ටිකක් තදින් ඉන්න වෙයි. නැත්තම් ඉතින් හදාගන්න බැරි තරමට නරක වෙයි. ටීචර්ට කියන්න මං තදින් ඉන්න හදනවා බෑ. තදින් ඉන්න හදනකොටම මේක 911 කෝල් කරනවා. 911 කියන්නේ ඇමරිකන් පොලිසියනේ. ඔව්. ලංකාවේ පොලිසිය 119 නේ. ඔව්. මේ පොඩි එකා වුණා දන්නවා මිස් 119 ගාපුවම පොලිසියෙන් දවස් දෙක තුනක් විතර යනවා කියලා. ඒක හින්දා කොල්ලා කෙලීම ගන්න ඇමරිකාවට. ඔයාගේ ආදරේ නිසා තමයි ඔය ළමයා ওই විදිහට නරක වෙලා තියෙන්නේ. ඇත්තටම මිස් මං ආදරේ දරුවගේ අම්මට. අම්මාට තාතාට සලකන දරුවොට කිසි දවසක නැහැ වරදින්නේ. මේ දන්නවද මේ ළමයා ළඟකදී කරපු වැඩ? මොකද්ද? මං වාඩි වෙන පුටුවේ පැන්සලක් අරගෙන කෙලින් අතර තියලා මං ගිහිල්ලා වාඩි වුණා. එනුන එනිල්ලක් අපරාධ පැන්සල. ඒයි
ඒ වගේ නරක වැඩ කරනවද මේ වගේ ලස්සන ටීචර් කෙනෙකුට? අනික මේ ළමයා ගෙදර වැඩ කරන්නේ ගෙදර වැඩ කරන්න විදියක් නැහැනේ. පැන්සල ටීචර් ගාවනේ. ඒයි ආය අල්ලන්නේ එහෙම නෑ පැන්සල. මේ වාර විභාගෙදි ඉංග්‍රීසි වලට ලකුණු 8යි. ෆේල්. මගේ පුතා ඉංග්‍රීසි ෆේල්? අන්පොසිබල්. නෑ. අන්පොසිබල් නෙවෙයි ඉම්පොසිබල්. ඔයාගෙත් ඉංග්‍රීසි දුර්වලයි. මොන නිසා උඹේ තාත්තත් එක්ක කතන්දර අහනවා. පීචම් වෙනවා. අරුෂා බෝම්බටම නරක් වෙලා. ගෙදර යමන්කෝ අවසක. හොඳ පාඩමක් උගන්වන්න. මේ ඔයාගේ පුතා මොකද තේ බාස්කේ ගෙදර යන්නේ? පාඩම් ඉගෙන ගන්න. ටියුෂන්. ඔව්. ටියුෂන් ගියාට ඉතින් මේ ළමයට මොනවද බෑනේ? ඉතින් උගන්නන කාටවත් මොකවත් බෑ. උට කියලා මොකෝ මේ උපාධි තියනවා කියලා එකක් ඈ. මෙලෝ රහක් නෑ. ළමයා යනවනේ ටීචර් මං කියලා මොනව කරන්නද? මේ ළමයා මහ පුදුම ළමයෙක්නේ. මම මේ ළඟකදී ඇහැව්වා අම්මගේ නම මොකද්ද කියලා. මේ ළමයා අම්මගේ නම දන්නේ නැහෙනි. ඇත්තටම මොකද්ද ඔයාගේ වයිෆ්ගේ නම? ජමින්ද ළමයාගේ අම්මගේ නම මොකද්ද? ඔයාට ඔයාගේ වයිෆ්ගේ නම මතක නැද්ද? මතකයි. මිස් මම පොඩි බාරයක් වෙලා තියෙනවා මේ මගේ කටින් වයිෆ්ගේ නම කියන්නේ නැහැ කියලා. ජමින්ද පවුලගේ නම උඹම කියන්න. කිංකිණි කංකාණන්ගේ කුංචන දේවි. හරි පුදුම නමක් නේ. ඔව්. නම වගේම තමයි කටහඬ. හරිම මිහිරි. රණ්ඩු වෙනකොට ඊටත් වඩා මිහිරි. කනට ඉස්කුරුප් වෙනල්ලනවා වගේ. එතකොට දරුවගේ උපන්දිනේ කවද්ද? හරිම සුන්දර දවසක් මිස්. ලොකු වැස්සක් පැනලා එක පාරට වටේම මීදුම. චූටි හිතලක්. අන්න එදයි මාස 9කට පස්සේ තමයි ওই දරුවා හම්බුනේ. අනේ මන් දන්නේ මටත් පිස්සු හැදීගෙන එනවා වගේ. මේ හරි. දැන් එතකොට මේ ළමයා හම්බුනේ මොන ඉස්පිරිතාලේද? හෝම් ඩෙලිවරි වෙච්ච දරුවෙක්. හෝම් ඩෙලිවරි? ඔව්. අපි ඔන්ලයින් ඕඩර් කළේ. ටීචර්ලා පැත්තේ ළමයෙක් ගෙදර හම්බුණා. ඒකට ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ? හෝම් ඩෙලිවරි. ඉතින් ඒකත් හෝම් ඩෙලිවරි මේකත් හෝම් ඩෙලිවරි. හැබැයි ඉතින් ඔයාට වඩා ඔයාගේ තේ බාසුන්නේ ඔයාගේ දරුවා ගැන දන්නවා. ඔව්. මිනිහගේ කිරි බිල හැදුනේ. තියඹා යනවාම ආකාශයි අවතානයි ප්‍රේමාදරේ. රහුක ගානේ මිතුරන් සොයා යන්න වේදෝ. ඒ ලෝකෙදි මා ගොයන්නේ ඔයාමයි ළඟේ. Oh my god. මට පාරේ ඇත්තේ උඩ බලන්න නෝන මගේ තුන තියෙනවද කියලා. අනේ දෙකත් වැටිලා අනේ ඔක්කොම වැටිලා. Are you bloody blind? තමසිට මෙච්චර ලොකු වාහනයක් පේන්නේ නැද්ද? පාර බල යන්න බැරිද? අරහට යනවද මේව? මේව ගෑනු. Crazy? අම්මද පොලේ. අත්තලා මේ වදේට ගල් ගැහුවා වගේ ඉන්නේ. නෝනා වැටිච්ච පාර මන් තෝරලා ගත්ත ලූණු තැලිලා වන්දිගේ වල මිසක් යන්න දෙන්නේ නැහැ හොඳද? මේ කපට දුප්පත් මිනිස්සුන්ගේ හැටියක් තමයි ලොකු මිනිස්සුන්ගේ වාහන වල හැප්පෙලා සල්ලි ඉල්ලන එක. What madness? සල්ලි සතයක් දෙන්නේ නැහැ. තමසිට අපේ වාහනේ පිරිපිරි පැනලා මේ වැඩි නගලගෙන ආවොත් අපි පොලිසියට කම්ප්ලේන්ට් කරනවා තමසිට විරුද්ධව. මේ අපි වැඩි පරක්කු කරන්නේ නැතු යමු නයිනාච්චි ළඟට. අනේ මේ ඕන නයිනාච්චි කම් වෙන්න යනවා වගේ සල්ලි ගෙවලා. Look at him. Leave him and let's go, girls. Let's go. මේ අපෝ හප්පලා බැනලා යනවා. කෙල්ලෝ රෑනටම රෙදි ආරයක් යද්ද ඇතිය. හැබලාව දුප්පත් පිළියට වයි අදාදාරේ. මිනිසාවයි ලෝව දෙවියන් වඩේ. මිනිසාවයි ලෝව දිරිදන් වඩේ. ලෝවේ නවතන් පොල්ලේ. මිනිසාරංගයි රංගනේ. භවයෙන් භවේ විරාමේ අපේ අසුමය ඔතොයි කාලේ ටිකයි ජීවිතේ. මොකද බං උනේ? මම්මගේ පාඩුවේ මේ මෙනකොට ආකාර ස්ත්‍රී වාහනේ අරාට දාලා මාව ඇප්පුවා. බේ මට හොඳටම තුවාලයි. ඔය සද්දනේ තුවාවා. ලකෝ පිරිමිකමටත් ලැජ්ජයි. මට ගියන්කෝ ඒ කියන කෙල්ලගේ විස්තර කියන්නේ ලොකු දෙයක් නෑ. කෙල්ලෝ අතරක් පහක් හිටිය ඔක්කොම මෙතෙන්ට ඇඳපුවා. හිතට බරපතල ආනි.
කොටට නම් ඉඳපු ඉඳන් උඹ කටවංග ආවේ. ආ? ඔය සින්දු කීකේ ඉන්නේ නැති තැනට වෙලා. මොකද්ද උඹ කියපු සින්දුව? උචිරාණනි අහන්න එකපාර මා මරන්නද? අපි කාරණේ. මං ගිහලා බලන්න. උන් කට්ටිය යනවා කිව්වාර අටිද්ද ටුට්ටුද්ද ටිට්ටොද්ද මොකද්ද කරන්නේ යනවා කිව්වාර නයින් ඩාචික පැත්තට. මං උන්ට ටික්ටොක් කරවන්න. ලෝකේ සියල්ලෝ සිදා සින්නේ ඇයිදු. යන් බේට් එකක් දාගමු අතොට යන්. යන්. බේටට ඕන තමයි අම්මා. නූනු යලයිකෝ. අල? ඔව්. යමන්කෝ ඇතුළට අලේට වෙච්ච දේ කියන්න අම්මා. මේක අර අම්මා කුරුවත් දෙන්න කිව්වද? වේදනා දෙන්නේ නෑ. සුම්මයියා දැක්ක විතරයි ඇත්තමයි වේදනාව අඩු වුණා. අරකිට කියන්නේ නැති කනේ ඇඟිලි ගහගන්න. අටවාගනින්. තනි කරම වැරද්ද උඹේ. මගේ? උඹේ බයිසිකලේ බ්‍රේක් නෑ, ටයර් ගෙවිලා. සයිඩ් කන්නාඩි නෑ. ඒකේ බෙල් එක වැඩ කරන්නේ නෑ. උඹ හෙල්මට් දාලා නෑ. උඹේ ලයිසන්ස් ඉන්ෂුරන්ස් නෑ. තනි කරම වැරදිකාරයා උඹ. මේ බුක් සයිකලේ කටවාගනින්. කෙල්ලව දැකලා අන්තිමට වැරදි කරපු එක හොඳයි. මේ අහිංසක මන් තමයි වැරදි. මේ උඹ කොහෙද අහිංසක? උඹ පාරේ යන්නේ මදාවියෙක් වගේ. මන් දන්නවනේ. උඹ නෙවෙයි. මමයි හැප්පෙන්න තිබ්බයාගේ වාහනේ. එහෙනම් යා ඒ වෙහිකල් එකේ මාව දාගෙන හොස්පිටල් අරගෙන යයි. මල් අරගෙන මාව බලන්න එනවා. මගේ ළඟට වෙලා මට කෑම කවනවා. පෙට්ටි කඩේ වහන්න නම් වෙනවා. මට මේ පෙට්ටි කඩ වැඩක් නැහැ. මට මගේ ආදරේ හම්බුණා. ජයන්ත ඔය කඩේ ගවඩා. අද මාමා එනම් බාමු. කන්ද උඩින් තරහෙන් එපි බලනවා. මොකද්ද මේ කරන්නේ? ෆැමිලි රූම් එකක් හදනවා. ඕක උසන්. මොකටද ෆැමිලි රූම් එක? මොකටද? ෆැමිලි රූම් එක මොකටද කියලා අහන්නේ? දරුවන් සමුදලාලි කියන්නේ මට හැමදාම මෙහෙම ඉන්න කියලා. මං කසාද බඳින්න බෑ. කසාද බැඳලා පස්සේ මොකෝ මං පවුල එක්ක ඇවිල්ලා හොටෙල් එකේ නතර වෙන්නේ. ඒකට තමයි මේ. සුම්මා මම තමුස්සේගේ පෙට්ටි කඩේ කඩන විදිහ කල්පනා කර ඉන්නේ. හරිද? තමුස්සේ අටමගුලක් කටවගෙන මොනවද කරන්නේ? මුදලාලි කල්පනා කරනකේ මට වැඩක් නෑ මුදලාලි. තාම මේ අපි දෙන්නගේ හතුරුකම පටන් ගත්තා විතරනේ. මේක දිගට අපි දෙන්න පවත්වාගෙන යන්න ඕනේ. අඩුම ගානේ තුන්වෙනි පරම්පරාව වෙනකන්ව කා කොටා ගන්න ඕනේ. නැත්තම් ජාතියට ඕද නැහැ. මේක කඩලා දැම්මේ නැත්තම් මම කොහෙද යන්නේ? නම අමතක උනාද?
මගේ නම ධනවංශ මුදලිගේ. ධනවංශ නෙවෙයි. අන්න එක මතක තියාගනි. ඔය කොහෙද යන්නේ? මේ වානේ මේ. තේකක් බොන්නද? දානවද තේකක්? දීලනින් තේ. අපි ණයටත් දෙනවා. තේ පැන්දින දින වැඩි. වීමෙන් ඉරුරට සෙප වැඩි වේ. Tati, come. Tati, how? I want to show you something. Me, Tatiගේ බෑනා. එයා boxing champion කෙනෙක්. නම අශෙන් එදිරිසෝරිය. එහෙනම් මෙයා තමයි අපේ දුවව වශී කරගත්තේ. නැහැ. එයා නෙමෙයි මාව වශී කරගත්තේ. මම තමයි එයාව වශී කරගත්තේ. ඔයාම ඉතින් කතා කරන්න හදන්නේ එපාදුව. ඒ දරුවටත් ටිකක් කතා කරන්න ඉඩ දෙන්න. නැහැ අම්මි, අශෙන් හරි ලැජ්ජයි. ඉතින් ලැජ්ජකාර මහත්තයා ඉඳගෙන කතා කරනවා. මොකටද හිටගෙන කතා කරන්නේ? Thank you uncle. ඉලන්දාරියා මොකද්ද කරන රස්සාව? මම කෙමිකල් ප්ලාන්ට් එකක් දාන්න තමයි හිතන් ඉන්නේ. කෙමිකල්. ඔව් uncle. කෙමිකල්. ඒ ගැන දැනුමක් තේරුමක් එහෙම තියෙනවද? ඔව් uncle. මංගලේ බිස්නස් මැනේජ්මන්ට්. මැනේජර්? ඒ කියන්නේ මගේ රස්සාව අනතුරුයි. Hey, don't talk nonsense. We are serious, okay? Don't talk නෙමෙයි. පඩිය රත් වෙන සයිස් එකක් දැන් වෙලා තියෙන්නේ. සර්, මෙයා ගේ ඇතුළටත් කළු කණ්ණාඩි දාලා තියෙන්නේ. නිකන් හරි බැලුවොත් නරකද? ඇත්තටම අන්ධෙද්ද? එහෙමත් නැත්නම් පොට්ටේද්ද? එහෙමත් නැත්නම් නිකන් අහලා පොට්ටේද්ද කියලා. අම්මි, කියන්නකෝ මෙයාට කට වහගෙන ඉන්න කියලා. මොකද්ද? අම්මි, what is this? මෙයා හැමදේ ගැනම හරි අවධානයෙන් නේද ඉන්නේ. බොහොම හොඳයි. ඔන්න මං ගැලෙව්වා. එතකොට දැන් ඔයාලට ඇති දෙයක් නැහැ නේ. ඔයාගේ තාත්තගේ දේපල වලුත් ඔයාව අයින් කරලා තියෙන්නේ. අරන් ආව සල්ලිත් ඉවරයි මේ වෙනකොට නේ. ඔයා හින්දා මම අම්මා කෙනෙක් වෙන්නේ යන්නේ ආශේ. ඕකත් මට අලුත් දෙයක් නෙමෙයි. ඔයාට ඉස්සෙල්ලත් ගෑල් ළමයි කීප දෙනෙක්ම ඇවිල්ලා ළමයිනුත් අරගෙන යන්න ගියා. උන් ඔක්කොටම නම් දෙන්න ගියා නම් ඉතින් මට ළමා නිවාසයක් දාන්න වෙනවා. ඔයා මාව දාලා ගියොත් මමගේ ජීවිතේ නැති කරගන්නවා ආශේ. ඒකත් මහ ලොකු දෙයක් නෙමෙයි. ඔයාට ඉස්සෙල්ලා කෙල්ලෝ කීප දෙනෙක්ම ඇවිල්ලා සියදිවි හානි කරගත්තා. දැන් කරුණාකරලා කාමරේට යන්න. Tati, what happened to you? Why are you silent? Tati, අශෙන් දකින්න first time ඕන කෙනෙක් එයාට attract වෙනව නේද? එතකොට දෙවනි වතාවට දකින්න කෙනෙක්ට සර්, මීට කලින් මෙව දැකලා තියෙනවද? මට නම් මේ මූණේ ලොකු අවුලක් තියෙනවා. Brando, ඔයා interfere කරන්න එපා මේ ප්‍රශ්න වලට. Okay? You are too much. How much? දුව මේ දරුවට කන්න බොන්න ටිකක් ගිහිල්ලා ලෑස්ති කරන්නකෝ. Okay. නෑ ඕනේ නෑ ආන්ටි. මම මස් මාළු කන්නේ නෑ. අරක්කු සිගරට් බොන්නේ නෑ. ධර්මානුකූලව ජීවත් වෙන දරුවෙක්. ඔව් අංකල්. එහෙම කිව්වොත් හරි. එහෙනම් අංකල් මං ගිහින් එන්න. හවසට පන්සලේ පින්කමක් තියෙනවා. ඒකට සහභාගී වෙන්නම ඕනේ. වෙන දවසක හම්බෙලා කතා කරමු. මං ගිහින් එන්න. යන්න. Okay. See you bye. පන්සලට මෙයන්ට රිවිල්ලා කතා කරලා දෙන්නද? නෑ මගේ වාහනේ තියෙනවා. වාහනයක් තියෙනවද? ඔව්. තමන්ටම කියලා? ඔව්. අනේ මාත්‍යා. මම හොටල් එක ගාව නවත්තන්න පුළුවන්ද? සීදේවි දරුවෙක් නේ. ඔයාට මොනවද අනේ හිතෙන්නේ දරුවා ගැන? ත්‍රාඩ අවලං ජඩ කුපාඩි රස්තියාදුකාර බලෙක්මු. Tati, ඔයා මොනවද මේ කියන්නේ? පෝසත් කෙල්ලන්ව යාලු කරගෙන ඒ කෙල්ලන්ව කසාද බඳිනවා කියලා ඒ කෙල්ලන්ගේ ආත්මගරුත්වයක් නැති කරලා දේපොලත් මංකොල්ල කාලා ඒ කෙල්ලන්ගේ ජීවිත විනාශ කරන එකෙක්මු. Please Tati අශෙන්ට එහෙම බොරු complaints ගේන්න එපා. බොරු චෝදනා එල්ල කරනවා නෙවෙයි. මේක තාත්තගේ ඇස් දෙකෙන් දැකලා කන් දෙකෙන් අහපු සත්‍ය සිදුවීමක් මේ. No. I can't believe this. තාත්ති ළඟ evidence තියෙනවද?
දුවෙකුට තාත්තගෙන් සාක්ෂිත් ඕනද? I know one thing. තාත්තට ඕනේ තාත්තගේ යාළුවෙකුගේ පුතෙකුට මාව මැරි කරවන්න. මේ මගේ යාළුවගේ පුතාව කසාද බඳින්න බැරි නම් නොබැඳ හිටපන්. උඹ හිගන්නෙක් එක්කම වරෙන් මම බන්දර දෙන්නම්. මගේ පරම හතුරව එක්කම වරෙන් මම බන්දර දෙනවා. හැබැයි මේ අවල මාව බඳින්න දෙන්නේ නැහැ. එහෙම කෙනෙක් ගෙනාවට පස්සේ තාත්ති යාට තකමැති වුණොත් එදාට මම මොනවද කරන්නේ? එදාට ඔයාලා මම කැමති දෙයක් කරන්න. මගෙන් ප්‍රශ්නයක් නැහැ. ඒක මගේ පොරොන්දුව. I know. Kobin hugoge laktivo pakalo na naman. Good morning Bandara. Good morning. මේකද අර නීති විරෝධී ඉදිකිරීම? ඔව් මේක තමයි මගේ හෝටලේට තියෙන නීති විරෝධී එකම බාධාව. මේ හලෝ මෙහාට එනවා. මාත්‍ය මටද කතා කළේ? ඔව් තමුන්ට තමයි මෙහාට එනවා. මේනවා. මේ තමුන්ට විනාඩි 5ක් දෙනවා. මේ පෙට්ටි කඩේ අත් කරගෙන යන්න ඕනේ. එහෙම ගියේ නැත්තම් බුල්ඩෝසරයයි මේ කුඩි. බුල්ඩෝසරේ ගියට පස්සේ පාඩු වලට අපි වග කියන්නේ. දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. මම මේකේ තේ බාස්නේ. දැන් මට සද්ද දාලා වැඩක් නැහැ නේ. අයිතිකාරය එන්න කලින් මොනවා හරි කරොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේ. ඔන්න ලොක්කාවම සද්ද දාන්න. හැබැයි එයා නැති තැන් වල නිකන් පාට ගන්න එපා. ඊට පස්සේ වෙන දේවල් වලට අපි වග කියන්නේ. ඇයි ලොක්ක මලක චන්දීද? ආවා සුම්මයියා ආවා ඔක්කොටම උනේ දෙන්න ආවා. ඇයි මොකද්ද ලොක්ක ප්‍රශ්නේ? මේක නීති විරෝධී ඉදිකිරීම. මේ රටේ ගොඩාක් ඉදිකිරීම නීති විරෝධී තමයි ලොක්කා. ඒ වුණාට ඕඩරයක් આવොත් ඕන එකක් කඩලා දාන්න. ඕඩර් ලැබුණත් ඕන එකක් කඩන්න පුළුවන් ගතිය නැහැ වගේ නේද? මේ තමන්ට අයිති නැති තැනක නීති විරෝධී ලෙස පෙට්ටි කඩයක් දාලා තමන්ට ඕන දේවල් කරන්න මේක තමන්ගේ ආණ්ඩුවද? මේ රටේ කොහෙද ලොක්ක ආණ්ඩුවක්? මේක නිකන් පාණ්ඩුවක් වගේ. ඒ වුණාට ආණ්ඩුවේ බුල්ඩෝසරේ පෙට්ටි කඩේ කඩනවාමයි. ගන්න බුල්ඩෝසරේ කෝල් එකක්. බුල්ඩෝසර් කතා කරනවාද මාත්‍යා? ඩ්‍රයිවර්ට ගන්න කෝල් එකක් ඉක්මනට එන්න. පොඩ්ඩයි ඉන්න ලොක්කා. ඊට කලින් මට තියෙන කෝල් එකක් ගන්න. පොඩ්ඩක් ඉන්න මිස්. මෙතන බලගින්න ඇතුල් බලයල්ලා. මහරජානෝ මොන සකොද මහරජානෝ මේ මං අර කිව්වේ මගේ පෙට්ටි කඩේ ඉස්සරහා හොටෙල් එකක ඉන්න මුදලාලි. එයා මට මේ පෙට්ටි කඩේ කරගෙන යන්න දෙන්නේ නැහැ නේ මහරජානෝ. දැන් මේ නගර සභාවේ මේ නෝන කෙනෙකුයි මහත්තයෙකුයි කරගෙන ඇවිල්ලා මේ බුල්ඩෝසරයක් ගෙන්නලා මේ මගේ පෙට්ටි කඩේ කඩන්න හදනවා. කොහොමද කඩන්නේ? කවුද කඩන්න අවසර දුන්නේ? කවුද ඔකට අත්සන් කොලේ? පොඩ්ඩක් කියනනම් ආඳුරුනේ ඕක ඔය ඔතනින් ඔෆිසරට දෙනවා. පොඩ්ඩක් ඉන්න මහරජානෝ මේ මහත්තයෙක් ඉන්නවා. මහත්තයා කොහොමද? මහරජානෝ මේ මහත්තයා බෝඩ් එක ගන්න මේ පොඩ්ඩක් ඉන්න මේ නෝන කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ නෝන නම් ගොඩක් සරයි. ඉන්න මම එයාට දෙන්නම්. මට අපේ මහරජානෝ මේ දෙන්නම ෆෝන් එක ගන්න බයයි. මම ලවුඩ් ස්පීකර් දාලා තියන්නේ මේ මහරජානෝ. කියන දෙයක් කියන්න. අමුසලට කවුද උතෙන්ට යන්න කිව්වේ? අමුසල දැන් කෙලින්ම ගෙදර යනවා. ආයෙ වැඩට එන්න එපා. ගෙදරම යනවා ගෙදරම. ඔය පෙට්ටි කඩේ දාගෙන ඉන්නේ අපේ හොඳ පාක්ෂිකේ කරිය. අමුසල දන්නවද? මිනිහා ගාල්ලේ. එයාගේ කඩේට මොනවා හරි වුණොත් අමුසලට මොනවද වෙන්නේ කියලා තමුසලා බලා ගන්නවා. හරිය. නැත මොකුත් කරන්නේ නැත. අපේ මහරජානෝ මොකුත් කරන්නේ නැහැ කියලා කියනවා. හැබැයි මේ අනේ මහරජානෝ මේ මං කිව්වේ අපේ මේ හෝටලේ ඉස්සරහ ධනවංශ මහත්තයා. එයාගේ හෝටලේ උඩ තට්ටුව නීති විරෝධී. ඒක කාටවත් පේන්නේ නැහැ. මේ දුප්පත් මගේ පෙට්ටි කඩේ තමයි හැමෝටම පේන්නේ. ආවුද ඔය ඇවිල්ලා ඉන්න නිලධාරියා? බණ්ඩාර. ඔය හෝටලේ යට තට්ටුවක් තියෙනවා සම්පූර්ණම නීති විරෝධී. හරිය. අඩලා දානවා හෝටලේ යටම තට්ටුව. කැඩුවොත් මගේ හෝටලේම බිමට වැටෙනවනේ. හරි. එහෙනම් උඩම තට්ටුව කඩලා දානවා. හරිය. හරි මහරජානෝ මේ බොහොම ස්තුතියි. මේ මං තියන්නම් එහෙනම් තෙරුවන් සරණයි. වැඩේ උන් නැත්තම් මං ආයි කෝල් එකක් දීලා කියන්නම්. නෑ එහෙම වෙන්න හෝටලේ කඩ. Where's the TikTok queen today? Shall we take a selfie? මෙතන selfie. Yeah. Okay. කොහොමද වැඩි? ඕනම කෙනෙකුට වෙලාවක් තියෙනවා. මෙච්චර කල් මම මේක කෙරුවේ නීලුවට වගේ.
අදින් පස්සේ මම තමුසෙට ඉන්න පරමාතුර. මගේ යාළුවගේ පුතාව කසාද බඳින්න බැරි නම් නොබැඳ හිටපන්. උඹ හිගන්නෙක් එක්කම වරේ මම බඳලා දෙන්නම්. මගේ පරමාතුරව එක්කම වරේ මම බඳලා දෙනවා. හැබැයි මේ අවල මාව බඳින්න දෙන්නේ නැහැ. චුරි කොල්ලා මටද ඔයා නෙමෙයි මෙහා මම යා මට කතා කරන්නේ ඌමන ඔයාගෙන ඔයා මගේ ළඟට එන්න බලකලකෝ කොල්ලගේ සයිස් එකකද කතාව නේ මගේ වැඩේනේ මම්ම ගිහින් කරගන්න ඔයා ඔය එන පොටෙන් මට තේරෙන්නේ මට කියලා ලොකු වැඩක් කරගන්න වගේ. මේ මට ඇත්තටම ආවෙන් උදව්වක් කියලානේ තියෙනවා. හලෝ කියන දෙයක් ඉම්මන්ට කියන්න. මට ගෙදර යන්න ඕනේ. මට තා වැඩ තියෙනවා. මේ ඔයාලගේ අර පිච්චිකාරේ සුමයට මං කැමතියි. මට යාළුවෙන් උදව් කරන්නකෝ. හරි උදව් කරා කියලා මට ලැබෙන වාසිය මොකද්ද? මම UK ඉඳලා එනකොට චොක්ලට්ස් ගොඩාක් ගෙනාවා. දැනට මේක ගන්නකෝ. චොකලට් වල වැඩ කළේ ඉස්සර. දැන් කාලේ වැඩක් කරව ගන්න නම් සාධාරණ ගාණක් දෙවන්න ඕනේ. මේ කාලේ ජීවත් වෙන්නත් හරි අමාරුයිනේ. දැන් ඉතින් ඔයා කීයක් වගේ මගෙන් බලාපොරොත්තු වෙනවද? එහෙම ෆික්ස් රේට් එකක් නැහැ. සාධාරණ ගාණක් ගෙවන්න. වැඩේ දෙන්නත් තිත්තට. ඕකේ. ඇඩ්වාන්ස්. ඔයා හරි සාධාරණ කෙනෙක් නේ. මම මුලින් දන්නා නම් ඔයා ළඟට එනවා. හරි දැන් මගෙන් මොකක්ද දෙන්න ඕනේ? ඔයාට කරන්න තියෙන්නේ got it? හරි මට තේරුණා. සුම්මයියා හින්දි පිචර් එකක වගේ ඇවිල්ලා අක්කව ගඟේ බේර ගන්නවා. අර අක්කලා ඇවිල්ලාද කොහෙද? යන්න ඔල්ලෙන් වගේ. බලන්න අර අක්කලා සින්දුස් මොකද කරන්නේ? මෙයා කිව්වේ බේරගන්න කියලානේ. මිනිහෝ බේරගන්න කියලා කිව්වේ උඹෙන් එයාව බේරගන්න කිව්වේ මට. මම ඒක දන්නේ නැහැ. බලන්න. මම එයාව බලාගන්න. ආවෙතන. යකාවල ඉඳන්. සෝරියාරයෙන් කරදරයක් වුණානේ. මයිනේ තෝ මෙතන නාන්න. ඔතන එච්චර ගැඹුර නෑ. මං එන්න. No, don't go. මම ඔකට යහකින් ඉන්න ඉඩ තියන්නේ. සර් ගිය පාරත් ඔය පෙට්ටි කඩේ එකත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා දඩාවතේ ගිය බල්ලෙක්ගේ ගුටි කාලා ආවා. මං තෙල්පත්තු ගාලා හොඳ කළා. ඔන්න දැන් මේ පාර සාලුලා උනේ. ඕක මගේ හෝටලේ උඩ තට්ටුවම කඩලා දැම්මේ. සර් ඕම තද වෙලා පස්ස විසඳන්න බෑ සර්. ඕම කේන්ති ගියාම ඔලිය කැක්කුම එනවා. ඔලිය කැක්කුම ආපුවම පෙසරක නගිනවා. පෙසරක නැග්ගාම අංශභාගයට එනවා. අංශභාගයට ආපුවම සදා සුත්. බලන්න මේ ඔළුවට ඕලි කොලම් ගැලුමකට වඩා දැම්මා. ෂේ. අන්දන්න දෙව්ගනේ. තාත්ති. දුව. තාත්තිට මොකද මේ වෙලා තියෙන්නේ? මට පොඩ්ඩක් ඔළුව රිදෙනවා. ඇඟත් ටිකක් ප්‍රශ්නේ වගේ. තාත්තියන් පහලට. තාත්තිගේ ඔය අසනීප තප්පරෙන් හොඳ වෙලා යයි. කවුරු හරි දොස්තර කෙනෙක් ගෙනාවද? ડોක්ටර් කෙනෙක් නෙමෙයි. තාත්තිගේ අලුත් බෑනා.
යකෝ එක මාර වැඩන්නේ. සිකල් මාරු කරනවා වගේ කොල්ල මාරු කරන්න මාර රටක් නෙමේක. You shut up, idiot. අනේ තාත්ති අංකෝ ප්ලීස්. එයා ඇවිල්ලා බලන් ඉන්නවා. හරි හරි. Please, තාත්ති. එහෙනම් යන්. ඉක්මනට ගිහින් බලලා එයා යවමු. යන්. කීනම් හොඳයි. මගේ තාත්තා මොනවා කරන්න කෙනෙක්ද? අම්මට මේක කොහොමද මෙහෙට ආවේ? කවුද මාව දැකලා උනාංග ගත්තේ? පැනල කොහොමත් මාමන්ඩිට බයනේ තාත්තේ. And he's so shy. ලැජ්ජයි. දුව කොහොමද ලැජ්ජකාරයම තෝරගන්නේ? සර් ඉස්සෙල්ලාව එකාගේ ඇස් දෙක අවුලුනාට මුගේ නම් මුළු මූණම අවුල්. What the hell are you talking? එල්ලද බොල්ලද බෙල්ලද මම දන්නේ මූණ හංගනවා. හරියට උමම් මීයා වගේ. දැන් ඉතින් හොඳ පිරිමි ළමයාගේ මූණ ටිකක් පෙන්වන්න. හොඳ චූටි මහත්තයා වගේ මූණ පෙන්නහකෝ. මගේ මූණ දැක්කොත් ඔයාට කරකවිල්ල හැදෙයි. නැත්තම් කුණාටුවක් වගේ ඉෆෙක්ට් එකක් එන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් මූණ ලස්සනද දැක්ක ගමන් කැරකිල්ල හැදෙන්න? ඉවඩ පෙන්නමු. ඔය මූණ පෙන්නනවද? නැත්තම් මම බලෙන් බලන්නද? බලෙන් බලලා අපේ ගමේ අයියා කෙනෙක් අවුරුදු 4කට ඉරේ ගියා. පෙන්නන්න කිසිම අදහසක් නැහැ. ඔයා ඔච්චරටම බල කරනවා නම් පෙන්නන්න. යකඩ කෑල්ලක් දෙන්න. යකඩ කෑල්ලක් අතර දුන්නට වැඩක් නැහැ. යකඩ කෑල්ලක් අතර දීලා මේ ගඳ ගහන මේස් එකක් නැහැට තිබ්බත් මෙයා ඉතින් ආයෙ නැගිටින්න ඉන්ටර්වල් එකෙන් පස්සේ. මොනවද බලන් ඉන්නේ? ඉල්ල මොනවාරි කාලා බීලා එනවා ඉන්ටර්වල් එක. ධනේ කො ධනවංශ මහත්තයා සර් එක්චාර් පැටි කරා. ඒක බලන්න. ධනේ කොහෙද ඔයා? ධනේ අනේ මේ ඉක්මන් කරලා එළියට එන්නකෝ ධනේ. අපිට ලොකු කරදරයක්. අනේ ඉක්මන් කරන ධනේ. මේ කියෝ ඉන්න වෙලාවක් නෑ ඉක්මනට එළියට එන්න. මොකද මේ කරබලේ? මේ අපේ දූ මට වොයිස් මෙසේජ් එකක් කියලා. මේ හම්බුකෝ. මේ ශාන්ති අහන්න දෙන්න. හරි ඉන්න මේක දාන්න දෙන්න. මේ හාන්න. මේ තාත්මේ සුමයි මම යද අනිවාර්යෙන්ම ඔය තමයි මේ සේරම. ඔයාම තමයි මේ හැදෙන්නේ. මේක අහගන්න දීලා. අපි දින අනිවාර්යෙන්ම මැරි කරන්න. යන්. ඔයාට මේ ටවල් එක පිටි. කියලා පොලිස් වැඩගෙන එන්නේ. කලිස මේ වැඩක් නැහැ. රෙදි නැතුව පාරේ යන්න වෙන්නේ. යන් ඕක නවත්තන්න ඕන නම්. අරම්පොලගේ සුමිත් විජේ කුමාර වන මොහු අද සිට ශිහාරා උමේෂි මුදලිගේ වන මාගේ ස්වාමි පුරුෂයා වශයෙන් බාර ගන්නා බවට නවත්ත බලෝ ඒ වැඩේ. නවත්ත බලෝ ඒ මගුල. ඔය වැඩේ දිගටම කරගෙන යන්න. මම යාගේ වැඩේ බලා ගන්න. අතරමං තුවයි. අතරමං. මාරුගේ පැත්තද මගේ පැත්තද? මං කොයි පැත්තේ හිටියත් මේ වැඩේ කරන්න ඕන. අතාරින්න බා. අතාරින්න බා. මිස් දිගටම ගියාගෙන යන්න. අරම්පොලගේ සුමිත් විජේ කුමාර වන මාගේ අරම්පොලගේ සුමිත් කුමාර මන් තමයි. අද දින සිට මගේ භාර්යාව වශයෙන්. අතාරින්න බා. මගේ භාර්යාව වශයෙන්. දුරා පොරොන්දු වෙමි. හරි බාර ගන්න. අතාරින්න බා. අත්තර ගහලා තියන්නේ ආයි ගහන්න දෙයක් නැහැ. නිත්‍යානුකූලව කතාවට බැන්දා. ඒ වගේම වෙන්න ඕන හැම දෙයක්ම සිද්ධ වෙලා ඉවරයි. දැන් ඔය දරුවා මෙහෙන්න. දැන් ඔය දෙපළ දෙමාපියන්ගේ ආශිර්වාද ගන්න. යන්න. මේ ඔය යන්නකෝ. No, I feel so scared. You go first, please. ගෝවස් කියන්නේ යන්න පුළුවන්ද? බලන්නකෝ. ලොප්පෙච්ච කුළුමීමෙක් වගේ ටවල් එකක් අරගෙන. I told you, I can't go. Please. I go, you come on. මනමාලේ මෙහෙන්න. දැන් පියාට වැදලා අවතර ගන්න යන සුබ මොහොතේ. එපා. මගේ සුබ පතන් මඩම්. මොකටද මිනිස්සු සුබ පතන්නේ? මගේ පරම හතුරට මගේ දුවව කසාද මන්දලා දීලා. මං
මං කවුද කසාද බඳලා දුන්නේ? කවද කියන්නේ ඔබ මගේ තුවාල අරලා නොහිටියනම් මං ඔය කසාද වෙන්න දෙන්නෙම නැහැ. තුවාලක් අල්ලන් හිටියාම කසාදයක් කරනවද? මැඩම් මට නම් හිතෙන්නේ සර්ගේ ඔළුවේ වයර් මාරු වෙලා තියෙනවා. මම උට කඩ පැලෙන්න දෙකක් දෙනවා. මේ මට තේරෙන්නේ ඔයා මේ මොනවද කියවන්නේ කියලා. දැන් ඔය මොන කසාදයක් කියලාද කියන්නේ? ශාන්ති මේ බ්‍රෑන්ඩ්ව මගේ තුවාය අල්ලන් නොහිටියනම් තුවාය? හෝ තුවායකෝ. මේක මාර තුවාලයක් වුණානේ. මොන තුවායේද? කෝ මිනිහෝ මගේ තුවාය ලේන්සුවක් කරන්න නැති මගෙන් අහනවා තුවායක් කෝ කියලා. අමට සිටි. මම මේ ඊනියද දැකලා තියන්නේ. මගේ දුව කසාද වෙන්දල නෑ. මං තුවායක් ඇඳන් ඉඳලා නෑ. නෑ. මේ ඒක නෙවෙයි. මේ කොහොමද අනේ ඔයාට සිහිය නැති උනේ? බ්‍රෑන්ඩ් මොකද මට සිහිය නැති උනේ? සිහිය නැති උනේ කොහොමද කියන්න නම් මම දන්නේ නෑ. හැබැයි සිහිය ගන්න වින්ද දුක දන්නේ මම. වත්තේම තියෙන යකඩ කොටුවක් ගෙනල්ලා එකට ගැහුවා. අර සපත්තු මේ ස්මරණය ඔක්කොම ගෙනල්ලා කටේ ගැහුවා. ඒ සියාවේ නෑනේ සර්. අර බලන්නකෝ. කොරෝනා කුණු කන්ද වගේ බඩු. තව සතියක් දෙකක් මෙහෙට වෙලා ෆුල් ආතල් එකේ ජොලිය ඉන්නකෝ. ඉඳලා ඊට පස්සේ ගමේ ගිහිල්ලා ගෙදර බලාගෙන ඉන්න ඈ. මේ මම පොඩ්ඩක් වොෂ්රූම් එකට ගිහින් එන්න. මෙතක මෙතන බලාගන්න. එක්ස්කියුස් මී එන්න. හලෝ ජිනේ ඔබ නම් ගියාත්නේ මචං නේද ඇද්ද කොහෙද? මගේ වාසනාවට ඔබ මේ වෙලාවට හම්බුනේ. අපේ අපච්චි දැක ගමන් ඔබට විසුමක් දෙන්නේ නෑ. ඔබ මොකටද බණ්ඩාර වෙලාවේ? මම ආව මනමාලියෙන් බලන්න. මේ තියෙන පින්තූරේ. උඹ නැතුව මගේ කිසිම වැඩක් හරියන්නේ නැහැ. ඒකනේ දෙයියෝ දුන්නා වගේ උඹ මෙතෙන්ට ආවේ. මට එන්න කිව්වේ 6ට. වෙලා තියෙන හින්දා මං ආවා මේ ෆිල්ම් එක පොඩ්ඩක් බලන්න. පිටර් එක බලලා ඉවුනාට පස්සේ අපි බලමු. හැබැයි ලස්සනයනේ. ඒ උමේෂේ අනුගේ බොයිෆ්‍රෙන්ඩ් ඉන්නවා. Which one? Are you pretty kade boy ane? Yeah. How sad. මේ අනන්න අපොච්චනෝ බුගිල හැංගියා. We do one thing, okay? අපි යමු වට යමු. Okay. Give me phone with hand free. Pick up. Oh, ane. Okay. Answer kar. Hello. කවුද කතා කරන්නේ? අයියට මාව මතක නෑ. කොයිද මේ උඩ බලන් යන්නේ? පිස්සුද මන්ද? නාකි විසේ. කවුද? අයියාගේ ඔය පෙට්ටි කඩේ හදන වෙලාවේ මං අයියට කරපු උදව් මතක නෑනේ. උමේෂ් නේද කතා කරන්නේ? මං හිතුවා මගේ හිතේ තද කරන් තියෙන ආදරේ ඔයාට කියන්න. මේ මට එහෙම කෙනෙක් මතක නෑ. මොකක්ද ඔයාගේ නම? මගේ නම Diana. මගේ නම ඩයනා. මොකද නිශ්ශබ්ද? ඇයි අයියා කතා නැත්තේ? මේ බොරු කියන ලෑස්ති වෙන්න එපා. මම එහෙම ඩයින කියලා කෙනෙක් හඳුරන්නේ නෑ. අයියා මාව මුණ ගැහිලා කතා කරන්න කැමතිද? එහෙනම් හවසට ඇල්ලට එන්න. අපි කතා කරමු. හරිනේ එහෙනම්. ඒත් ඉතින් ආවත් කොහොමද මම ඔයාව වඳුරගන්නේ? අනිත් එක මේ මට නම් හිතෙන්නේ ඔයා මේ කරන්නේ බොරුවක් කියලා. මම මොකටද බොරු කරන්නේ? මම රත්පාඩ ගවමක් ඇඳගෙන ඉන්නේ. ඔයා එනකන් ඇල්ලට වුන් එකේ බලන් ඉන්නවා හවසට. අපි එතනදී හම්බෙමු. තාත්තා මේ මට පොඩි බිස්නස් එකකට එළියට යන්න වෙනවා. තාත්තා ෆිල්ම් එක බලලා පරිස්සමට එන්න. නෑ මටත් මේ පික්චර් එක බලන්න ඕනේ. මාත් එන්න උඹත් එක්ක යන්න. නෑ මං තනියම යන්න ඕන. තාත්තා එක්ක ගිහලා හරියන්නේ නෑ. පැහැන්නේ නැතෝ කියන දේ අහන්නකෝ. තාත්තා කෙනෙක් වුණාම. ෆිල්ම් එක බලලා පරිස්සමෙන් එන්න. දෙන්නවද? නෑ. සුම්මයි ඔයද මේ වටේ කරකෙන්නේ? ආවද හොයන්නේ? බොහොම කිනාංග බයන්නේ නැතු. මේ උත්තර වානේ පොඩ පාක් කරගෙන ඉරපන්. හරි. මම යාට කිව්වා. කොයිද කියන එකක් අහන එකක් කිය. ඩයනා. මේ කවුද? ඩයනා. මේ
Excuse me. ඔයාගේ නම ඩයනද? ඔයා චාල්ස්ද? මේ අපොත බලාගෙන යනවද යන්න? ඉන්න තැනකින් ඩයන හොයාගෙන. Sorry. හැටි විතරක් ඉස්සෙද්ද කොහෙද? Excuse me. Have you seen a girl wearing a red color frock? දැන් පාරට ඇවිල්ලා ඉන්නේ. Sorry, no idea. Thank you. මේ excuse me ඩයනා ඈ එංගලන්තයට එන්නද පාර්ලිමේන්තුවට එන්නද? මේ නෑ මම මේ බැලුවේ මට උදව් කරපු ඩයනා. එයාව හොයන්න මේ ඔයාට උදව් කරපු ඩයන ඔයා අඳුරන්නේ? ඕක මහා පරණ ක්‍රමයක් කෙල්ල සෙට් කරගන්න. පොලිසියට කතා කරන්න ඉස්සෙල්ලා යනවා යන්න. අනේ sorry පොලිසියට කතා කරන්න එපා. මේ ඔයාද මට කතා කරේ? ඔව්. තනම් මේ ඔයාව මේ මතක නෑ මේ ඔයා මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? රුපියල් 5000. 5000ක්? ඇයි වැඩිද? වැඩි නම් එහාට මෙහාට කරගමු. මෙතන ඉඳලා කතා කරනවට වැඩිය හොඳයි. අතන හොඳ හෝටලයක් තියෙනවා. එතෙන්ට ගිහලා කතා කරමු. එතෙන්ට පොලිසියෙන් පයින්නෙත් නෑ. එන්නේ යන්. මේ ඔයා මේ ඩයනා නෙවෙයිද? ඔයා හිතන්නකෝ මං ඩයනා කියලා. රාජකුමාරියකට ෆීල් එකක් දෙන්නම්. අම්මෝ. මේ අයියේ අපිට කතා කරන්න පුළුවන් ඉන්න අයියේ. මේ අයියේ ඉන්නකෝ. ඉන්න. අනේ අයියේ. අනේ අයියේ. අනේ අයියේ ඉන්න අයියේ. ඒ කෙල්ල මොකටද බං ඇල්ලට එන්න කියන්නේ? ඇල්ලට නැතුව මිනි කඩත්තට එන්න කියනවා අය. මේක ඩයනා වගේ නෙමෙයි. මේ මේරියන් ජෝන්ස් වගේ මගේ පස්සෙන් එලවන්නේ. යකෝ මේ මට මෙහෙමඩියක් වෙන්නේ පළවෙනිව අවුත දන්නේ ඒ දරුවා තාත්තව හොයනවද කියලා බං. අනේ කට වහගෙන හිටපන්. මචං මේ ඇල්ලේ කොහොමද බං ගෑනු ළමෙක් හොයන්නේ? මේ කඩේක නම්බරයක්වත් දීලා නැහනේ. මෙහෙම ඉන්නවද? නැහනේ බං. අනේ මන්. මේ නංගිද මට එන්න කීවි. නංගි අයියගේ හැටි විතරක් යන්න මෙතනින්. යන්න. මේ නංගිද මට එන්න කීවි. පිස්සුද? අනේ මට කනද? ඔයානේ මට ඇල්ල ටවුන් එකේදී හම්බ වෙන්න කීවි. මංවාගේ හැන්ඩි කොල්ලෙකුට ඔයා ගැලපෙනවා. මෙයාට හම්බෙන්න කියලා තියෙන්නේ. අනේ මැඩම් මේ වගේ මිනිස්සුත් එක්ක කොහොමද කියන්නේ මේ පාර බැලලා යන්නේ මොන වගේ අර පික්චර් රෝල් එකේදී ඕ පුදුම කරදරයක් නේ බලා මේ අර කෝකියා නේද මොන දෙන්නට මං කිව්වා අය අහුවෙන්න එපා කියලා ට්‍රාන්ස් වල ආව ගමම ඉස්සෙල්ලා හම්බෙන්නේ මුන් දෙන්නවනේ මට වලත් දෙන්න වරගෙන ಮುಂದಿನ ಆದಾಗ මේනවා මං ආවේ නැත්නම් මොකද වෙන්නේ? තාත්තා කෙනෙක් හින්දා පුතාගේ ආත්ම කරුත ඉවරයිනේ. මේ තාත්තා ගිහලා ගාලා බස් එකට දාන්න. තාත්තාවේ සති දෙකක් විතර ඉඳලා යන්නේ. නෑ මෙයාව හදන්න බෑ මෙහෙ තියාගත්තත් මේ ඔය හිටියත් එකයි හදන්න බෑ. යන්න ගෙදර යන්න. දැන් ගිහලා දාන්න. හෙලෝ. ධනවංශ මුදලාලි. මොකද මේ හදිස්සියේ මාව මතක් වෙලා? පුළුවන් තරම් ඉක්මනට මගේ ගෙදරට ඇවිල්ලා මාව හම්බ වෙන්න. මේ හදිස්සියෙන් බෑ. තාම මම මකුල් සුට් මාලත් නැහැ. මිනිස්සු පැරෙන්න ඉස්සල්ලා අවමංගල්ලෙට ඇඳුම් මහන්න අවශ්‍ය නැහැ. ප්‍රමාද නොවී එනවා ඇවිත් මාව හම්බ වෙනවා. මේ දැවති ප්‍රශ්නෙමත් තියෙනවනේ අපි දෙන්නා කතා කරන්න. රයිට් මම පුළුවන් තරම් ඉක්මනට එන්න. මේ කොහෙද දෙන්න ඕනේ? හෝටලයටද එහෙම නැත්නම් ගෙදරටද?
පිස්සු කෑවට බිව්වට කමන්නේ. හැබැයි මීහරක් වගේ හැසිරෙන්න නරකයි. මේ බෝතල් පාර දාලා කුඩු කරන්නේ ඇයි? කාටද ඔය මීහරකා කිව්වේ? මම ගහන්නේ අයිනෝ විතරයි. මේ ඔයාට පිස්සුදනේ මේත් එක වෙයි වලිදා ගන්න. නැගිටින්නනේ. යාවිලා මේ බොක්සින් චැම්පියන් කෙනෙක් නේ. මෙයා ගැන දන්න මිනිහෙක් මේත් එක වලිදා ගන්නවා. තමුසෙට මැරෙන්න ඕන වෙලාද? තේරුම් කරලා දෙන්න. තේරුම් කරලා දෙන්න තමයි හදන්නේ. මේ උඹට පිස්සුද? මෙයා එක ගහගන්න යනවද? මෙයාවිලා මේ බොක්සින් චැම්පියන් කෙනෙක් නේ. හරිද? උඹ කොච්චර ගැහුවත් මෙයාට රිදෙන්නේ නැහැ. උඹටම තමයි රිදෙන්නේ. ඔන්න බලන්න. ඔන්න මම පාරක් ගහනවා දැන් බලාගන්න. දැක්කද? මෙයාට ඒව ගානක්වත් නැහැ. ඔන්න බලන්න. ඔන්න තව පාරක් ගහනවා. විනේ කුඩ මේ පාර ගැහුවනම් ඌ හතර ගාතේ දාලා වැටෙන්නේ. මෙයාට ගානක්වත් නැහැ. ඔන්න අතිනේ ගැහුවේ. ඔන්න පයින් ගන්නවා. නෑ. එයාට පාරක් ගාලා පෙන්නන්නම. එයාට තේරුන්නේ නැහැ මං ගාලා පෙන්නන්න. නෑ එයාට තේරුණා. හොඳට තේරිලා. මේ වාගේ නංගිලා ඉන්නවා දැක්කෙත් නැහැ. සමාව වෙන්න ඕනේ අපෙන් කරදරයක් වුණා. අංගිලා නෙමෙයිද? ගර්ල්ෆ්‍රෙන්ඩ්ස් අද? දෙන්නෙම ඉන්නව නේද? හොඳයි. හරි. එහෙනම් එන්ජොයි කරන්නකෝ. හරි. එන්න. යමන්. ඔයාට ඇත්තටම රිදුනද? මෙයාට ඇත්තටම රිදුනා. මෙයා බොරු කරන්න. එයා ගහපු එක ඔයාට රිදුනා නේ. මල්ලි යනවා. රිදුනා නම් නංගිලා ටික අත ගාව ගන්න. ධනවන්ත සමුදලාලි. අයි මට හදිස්සි වෙන්න කිව්වේ. ඇතුළට ඇවිල්ලා කතා කරමු. thank you. එනවා. මං එනවා මේනවා. මේ බලන්න. එකවරක් ඇඟට දැම්මට පස්සේ ආපහු ජීවිතේට ඇඟට දාන්න. පරාදිනේ දීලා බේසම් ගන්න පුළුවන්. තමුසේ බෝතල් පත්‍රකාරයනේ. මේ බලන්න. මේ පායට දාන සපත්තු එක සැරයක් දැම්මට පස්සේ ආපහු පායට දාන්නෙම නැහැ. ඒ කියන්නේ ගැලවෙනවද? එනවා. තව පෙන්නන්න. මේ තියන්නේ දුවගේ රත්තරන් බඩු. තමුසේට උස්ස ගන්නත් බෑ. මේ තියන්නේ කෝටි ගණන් වටින්. තමුසේ දැකලා තියෙනවද? අඩුද? තමුසේට මොනවද තියෙන්නේ? මෙතන තියෙනවා නිල් මැණික්, රතු මැණික්, කහ මැණික්, රත්තරන් බලනවා. තමුසේට මොනවද තියෙන්නේ? මට ඉතින් මගේ පෙට්ටි කඩේ තියෙනවා. අනිත් එක ඉතින් මේ මං මුදලාලිගේ දුව ඇමරිකාට මේ ඔක්කොම මගේ පුරෝල කනට දෙන්නේ. තමුසේට අයිසේ මේ බෑග් එකවත් උස්ස ගන්න පුළුවන්ද? තමුසේ කොහොමද මගේ දුව බලා ගන්න? උස්සනවා නම් ඉතින් මට බෑග් එක විතරක් නෙවෙයි. ඕන නම් මුදලාලි වුණත් උස්සන්න පුළුවන්. ඕන නම් ඉතින් මේ බෑග් එක උස්සගෙන දුවන්නත් පුළුවන්. කොහෙද දුවන්නේ? නෙවෙයි. බෑග් එක අරන් කොහෙද දුවන්නේ මනුස්සයෝ? හොරේ මෙන්න හොරේ අල්ලපන් ඕකව. ඔය ජතිය අම්පදියා. ඔය බෑග් එක අරගෙන අල්ලපන්. ඔක අල්ලපන්. ඔක හොරේ අල්ලපන්. ඔය බෑග් එක අරගෙන අල්ලපන්. ඔක හොරේ අල්ලපන්. ඔය බෑග් එක අරගෙන එක. ඔක අල්ලපන්. ඔය බෑග් එක අරගෙන එක. ඔක අල්ලපන්. ඔක හොරා. අයියෝ ඇයි මේ ගහන්න මට අයියෝ අල්ලපන්. ඔක හොරේ. ඔය බෑග් එක තියලා බලන්න. මෙන්න බෑග් එක. ඔක නෙවෙයි අක්කෝ. බෑග් එක අරන් දුවන්නේ. කොහොම නැවතියා. මෙහෙ වරෙල්ලා මෙහෙ වරෙන් මාව හොස්පිටල් දාන්න අයියෝ. මුදලාලි අල්ලගන්න. සුමං නැවතියා. සුමං. නැවතියා. කොහොම නැවතියා. තමා කවුද? කොහොමද එකපාරටම කඩාගෙන බින්දගෙන එන්නේ? සර් මේ බෑග් එකේ තියෙන්නේ සර්ලාගේ ආයතනයට පෙන්නන්න නැතුව ආදායම් බදු නොගෙවා හම්බ කරපු සල්ලි තියෙන කළු සල්ලි. අන්න ඒවයින් හදපු රත්තරන් බඩු. මේ රත්තරන් කොහමද තමන්ගේ අතට ආවේ කියලා මට කියනවා. සර්ට කියන්න සර්. මම මේ වයිතිය කාට
ගෙමත් දීලා සර් මේ අරගෙන ආවේ. හසන් ඔය ඇවිල්ලින්නේ මෑන්. අහුවෙන්න එපා. සුදුවට හිටියට ඇතුළා පට්ට කලුයි. කලු සල්ලි. මෙයා කියන්නේ ඇත්තද? මේ රත්තරන් වල අයිතිකාරයා Tamanda? නෑ ලොක්කා සෝරි සර් මගේ නෙවෙයි මම මේ වෙන තැනකට යන ගමන් දැකලා ඇරුනේ මම මේ උඩට යනවා පල්ලෙහාට යනවා මම යනවා සාමූලික බොරු උඩ යනවා පල්ලෙහා යනවා කියන්නේ මෙතෙන්ට ආවේ ඔය බය වෙලා යන්නේ මං කිව්වේ තමන් මේ රජයට කරපු සේවයට තමන්ට ලොකු ටැග්ගක් මේ රජෙන් ගෙවනවා ඇත්තද කීයක් වගේද සර් 10ක් විතර වගේ 10 නේ ලොකු ගානක් නේද සර් මේ මම මොකද කරන්න ඕනද දැන් තමන්ගේ නමයි තමන්ගේ ඇඩ්‍රස් එක තමන්ගේ ටෙලිෆෝන් නම්බර එක මේ නිල්මිනි මිස්ටර් දීලා මේ සෝරි මම මේ ප්‍රතිපත්තියක් විදියට කෑන ළමයින්ට ෆෝන් නම්බරේ ඇඩ්‍රස් දෙන්නේ නැහැ ඔයාගෙන ආවොත් ඒව මුදලාලි අන්තිමට පාරටම වැටුණා නේද ඈ මොකෝ කටත් ලොක් වෙලා ඉතින් අපි දෙන්න අතරේ පරතරේ නැති වෙලා අපි දෙන්න එක ලෙවල් එකට ආවිලා නේ දැන් ඉතින් මට ඔයාගේ දුව දිය දාන්න ඉවරයි ඒ තමියා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් ආයිබෝන් දනවස් මුදලාලි දනවස් මුදලාලි මොනවද කන්නේ කණ්ඩ සපත්තුවදී ඒ ජමියා අපේ දනවස් මුදලාලි සපත්තු පාරක් කන්න ඕනේ ඕදණ්ඩි අලුත් ඔද්ද සපත්තුත් එක්ක කෑවා අන්න නෙවෙයි යෝදියෝ මගේ සපත්තු පැලෙන කා මේ ධනවංශ මුදලාලි කියන්නේ මේ ව්‍යාපාරික ස්ථාන ඉස්සරහා මේ අස්සලාඩන් එල්ලනවනේ ඇස්වහ කටවහ යන්න සපත්තු එල්ලපු දවසේ ඉඳලා ඇස්වහ කටවහන්න ලාච්චෝ පිරෙන්න සල්ලි මට වෙන්නේ මේ මට වැඩ කරලා තියන්නේ අස්සලාඩම නෙවෙයි ඌරුලාට සුම්මා හොඳ ඉතින් මගේ සපත්තුව දීපන් ඇඩෝ තමුසේ මගේ හොටෙල් එකේ මැනේජර්ද පෙට්ටි කටේ මැනේජර් තමුසේ මොනවද මෙතනට වෙලා කරන්නේ කෑම කාලේ යන්න ආවා සර් ඇයි උඹට මගේ මවුන්ට් හෙවන් හෝටලේ කෑම ගිලෙන්නේ නැද්ද? ඒකෙන් කෑවොත් එහෙම සර් මට පඩිය ආපහු සර්ට්ටම දීලා යන්න වෙනවනේ. එතකොට මගේ අනාගත සැලසුම් ඒවට මොකද වෙන්නේ? යකෝ මේ UK ඉඳන් ආපු ගෙස් මගේ. මෙයා විතරක් නෙමෙයි සර්. අර ඉන්දියන් කාර්යය, ඇමරිකන් කාර්යය, ජර්මන් කාර්යය, කොරියන් කාර්යය මේ ඔක්කොම කන්නේ මෙහෙන්. කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් අපිට මොනකෙන් ගෙඩියද තව ඕන කියන්නේ. ඒක තමයි මේ හදනා කරනවා මේ අත්තට තියෙන මේකප් ෂොප් අත්තට තියෙන බ්‍රෑන්ඩ් එක තියෙනවා අනිවාර්යයෙන්ම ඒ මේ අනුඹේ බෝයිෆ්‍රෙන්ඩ් එනවා. Oh, I don't like him. ෆාමසි බ්‍රෑන්ඩ් එක කොහමද? ඔයාට මේක තියනවද? Hi. Hi. මේකෙන් දෙකක් විතර ගමනේද? ඇයි මේ? මං එහෙ ඉඳලා මෙහාට එනකම් ෆලෝ කරගෙන නැත්තා. ඇයි මගෙත් එක්ක කතා කරන්නේ නැත්තේ? මගේ මොකක් හරි වැරද්දක් වුණාද? ඔයාලවත් කියන්නකෝ. මගේ මොකක් හරි වැරද්දක් වුණාද ඔයාලට? ඔයා ඇල්ලේ ටවුන් එකට වෙලා කෙල බල බල හිටියද? ඔව්. Oh, why are you here? I here to see you. Why are you here? අපේ මේකප් ඉවරුණානේ. අපි UK වල යූස් කරපුවා ගන්න ආවා. මේ මං අහන ප්‍රශ්න වලට ඔයා උත්තර දෙන්නේ නැත්තේ. ඔයා ආණ්ඩුව වගේ නායකයෙක්ගෙන් අහුවා මාධ්‍ය ප්‍රකාශකෙක් උත්තර දෙන්නේ. ඇයි උමේෂ්මී? මං වාත් එක්ක තරහයි.
It's all over. Okay? Okay. එනම යන්න. Bye. Let's go. No, phone එක ring ගියා. No. හැබැයි ඕම නෙවෙයි. කොහොමද සබසනින්? කවුද ඔය කතා කරන්නේ? කාලෙකින් හම්බෙන්නත් බැරි වුණා. හම්බෙන්න ඇල්ල ටවුන් එකේ මාර චාටර් එකක් නේ කෑවේ. මේක නෙවෙයි. ඔයා කොයි කාලෙද මගේ පෙට්ටි කඩේ හදන්න උදව් කරේ? ඔයා මට මාර සපෝට් එකක් දීලා තියෙනවලු නේද? ඒ විතරක් නෙවෙයි ආගිතේ මං ගැන ලොකු ආදරයක්ත් තියෙනවලු නේ? මූ ඇන්දලා. ආයුමේෂි. Oh my God. Come on, it's a joke, okay? ඇල්බර්ට් ඊයේ ඉඳන් එන්න ගමනනේ සෑහෙන්න මහන්සි ඇති. සෑහෙන කාලයකට පස්සේ මට ධනවංශව හම්බ වෙන්නේ. ඒක නිසා මට ඒ හැටි ලොකු මහන්සියක් නෑ ධනවංශ. We are friends. අංකල් ඇයි උමේෂ් අපිව පික් කරන්න එයාපෝට් එකට ආවේ නැත්තේ? එංගලන්තේ වගේ නෙවෙයි. ලංකාවේ ගෑනු ළමයි කසාද බඳින්න ඉස්සෙල්ලා මිනිස්සයව බලන්න යන්නේ නෑ. ඒකට හොඳ නැකතක් වෙලාවක් දවසක් බලලා යන ක්‍රම සහ විදි තියෙනවා. අංකල් මං යාව මැරි කරලා ලන්ඩන් එකන් ගිහින් එයා මොත් කරලා ගන්නවා. මේ දූපත් මානසිකත්වය මං යා මුදවනවා. අර බලන්න UK වල වගේ එකපල් එකක් යනවා. ධනවංශ ඇයි මේ ලැජ්ජාවෙන් ඇඹරෙන්නේ? එහෙම නැහැ. මේ අශීලාචාර විදියට හැසිරෙනකොට දැක්කම අපි වගේ අයට පොඩි ලැජ්ජාවක් දැනෙනවානේ. Dad, මාරයි. මගේ father in law ට daddyට වැඩි සල්ලි තියෙනවානේ. ඒක තමයි කොහේ? Come on dad. මට brilliant idea එකක් තියෙනවා. මොකක්ද idea එක? හලෝ ධනවංශ. ධනවංශව මං හැමතැනම මෙව්වා. ධනවංශ නිතු හරි පාළු. ඇල්බර්ට් හොඳ නින්දක් නිදාගත්තද? Yes, of course ධනවංශ. Thank you. Dad, තාම අංකගේ daughter මං දැක්කේ නෑනේ. ආරාධිසිය ඉන්න. ධනවංශ සර්ගේ දුවනකම් බලාගෙන ඉන්නේ. කළුවලාවක් නම් රිදී රේඛාවක්. අර තියන්නේ දුවගේ ෆොටෝ එක. Dad, it's very embarrassing. මේ ගර්ල් තමයි එයාපෝට් රෝඩ් එකේ කොල්ලෙක් එක්ක කිස් කර කර ඉන්නවා දැක්කේ. නෑ. ප්‍රයිම් පුතා මේ යා නෙවෙයි වෙන කෙනෙක්. මේ ඉන්නේ සර්ගේ දුව. බා පාරදි දැක්කත් එයාම තමයි. මොනවද බූරුව කියන්නේ? කි පැත්තේද මගේ පැත්තේද? මම සර්ගෙට. මේ ඇඟිල්ල මේ අද මෙහෙ ලොකු උත්සවයක් වගේ. පොලිසාදිය මොකද Dad, it's very disappointed. අර ගර්ල්ව කිස් කරපු බොයි තමයි අර. කම්සර් කවුද මෙහෙට එන්න ආරාධනා පත්‍ර දුන්නේ? මට ඉතින් මගේ මාමණ්ඩිගේ ගෙදරට එන්න කාගෙන්වත් අවසර මොකටද? මගේ පුතු මාමණ්ඩිට බුද්ධම්. හරි. තේරුණා. මට මේ මගේ ගෙදර උන්දව බලන්න ආසයි තුන. මම ඒකයි ආවේ. කොහොම මේ ගෙදර උන්ද? පොම්බුලේ මගේ පොම්බුලේ. ඔයි. දැන් මට ඔය දවල් දින දකින්න එක නවත්තනවා. තව ටික වෙලාවකින් මගේ දුව මගේ යාළුවගේ පුතාට කසාද බඳලා UK හරියට. මොකේ? United Kingdom. ලන්ඩන්. මටත්. මේක කොළපෑගිල්ලක් නෙමෙයි. බර්ත්ඩේ පාර්ටියක්. Happy birthday to you. Happy birthday. Hey. ධනවංශ what is this? ඔයා අපිව බර්ත්ඩේ පාර්ටියට ඉන්වයිට් කරලා ඔයා අපිව ලැජ්ජ කරා. අනික මේ සෙනග ගොඩේ අපිව ලැජ්ජ කරේ. නෑ ඇල්බර්ට් අනික ඉතින් ඔයාගේ දුරට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා දැනදනත් ඔයා අපිව ගෙනල්ලා මේ සෙනග ඉස්සරහ ලැජ්ජ කරානේ. නෑ ඇල්බර්ට් එහෙම එකක් නෑ. එහෙම නුනා. එහෙම එකක් නෑ කියන්නේ කොහමද? මේ ඇස් දෙක ඉස්සරහ පේන්නේ තියෙද්දි. අපි යමු බ්‍රයන්. He's so embarrassing dad, but she's so beautiful. ඒකනේ කියන්නේ. මේවා වැඩක් නෑ පුතේ. අපි යමු. ඇල්බර්ට් ඉවසන්නකෝ මං කියන එක අහන්නකෝ. තව මොනවා ආන්නද?
ඔයා මේ ලැජ්ජ කර අපිව මේ සෙනග ඉස්සලා. Come, let's go. Come. යා මොනවා ආනද? ආන දෙයක් ඉතුරු වෙලා තිනවා. Listen to me. යන්න තැනකට යන්න රාත්තරන්. අමන්ඩි එක කණ්ඩායමක් නම් ගියා. දැන් ඉතුරු එක කණ්ඩායම ඉතුරු. තොරම් බඳින්නට රබන් ගසන්නට මොහොතක් නොවෝ. අවසර දෙනවද? අවසර නම් දෙන්න නැතේ. ධනවංශ මුදලාලි මගේ අම්මා මට කියලා දීලා තියෙනවා වැඩිහිටි කෙනෙක් අත ඉස්සුවොත් ඒකට හිනාවෙන් පිළිතුරු දෙන්න. මොකද එතකොට ඒ වැඩිහිටි කෙනාට එයාගේ වැරද්ද තේරෙයි කියලා. අනිත් එක මගේ ආත්ම ගරුත්වෙත් එකෙන් ආරක්ෂා වෙනවා. උමේෂිගේ ප්‍රශ්න ගැන කියනවා නම් මං එයාව මෙහෙන් අරන් යන එක යනවාමයි. ඒක නවත්තන්න try කරන්න එපා. අපරාධේ. වාසනාව දොර ඇරලා බලනවා. උමේෂ් යම් ඔයන් මන්ට ගන්න. උමේෂ් එන්නකෝ. Where? එයා කියන්නේ අපි මේ පරිසරයෙන් මිදිලා අපි අපේ ආදර ලෝකයක තනි වෙමු. යම්. කොහෙද තියෙන ආදරයක්ද? මොන ආදරයක් ගැනද ඔයා කියන්නේ? ඔකනේ කියනවා වීලු කරනවා කියලා ජෝක් කරන්න එපා. මම නෙමෙයි. ඔයා තමයි ජෝක් එකක් ලව් එකක් කරගෙන තියන්නේ. මොකක්ද ඒ කතාවේ තේරුම? තේරුම මම මට ලම් කරේ නෑ. එතකොට පොගේ දවස් වෙච්ච දේවල් It's all drama. උඹ හිගන්නෙක් එක්කම වරෙන් මම බන්දලා දෙන්නම්. මගේ පරම හතුරව එක්කම වරෙන් මම බන්දලා දෙනවා. හැබැයි මේ අවල මාව බඳින්න දෙන්නේ නෑ. ඒ කියනවා දැනගෙන හිටියා. ධනවංශ මුදලාලි මේ ලෝකේ අකමැතිම කෙනා මං කියලා. යා. ධනවංශ මුදලාලි කවදාවත් මට කසාද බඳින්න දෙන්නෙත් නෑ කියලා දැනගෙන හිටියා. ඒ විතරක් නෙමෙයි දැනගෙන හිටියා ඊට පස්සේ ඔයාගේ ආශෙන්ගේ ලයින් එක ක්ලියර් වෙනවා කියලා නේ. I'm sorry සුම්මා. මට මේ දෙයට වෙන සොලියුෂන් එකක් තිබෙන්නේ නැහැ. මට ඕන වගේ ප්ලෑන් එක එහෙම චොප්පචොර කරලා දාන්න පුළුවන්. මම දන්නේ නෑ. මගේ පෙට්ටි කඩේ පරිස්සම් කරගන්න මේ ලෝකේ ඕන එකෙක් එක්ක හැප්පෙන්න මට පුළුවන්. ඒ මට මගේ ආදරේ වෙනුවෙන් එක පරිස්සම් කරගන්න කරන්න පුළුවන් දේ ඔයා දන්නේ උමේෂී. හැබැයි මං ඔයාට එහෙම කරන්නේ නෑ. මට ප්‍රතිපත්ති තියෙනවා. මට අයිති නැති දේපල බලහත්කර ආදරේ පිරුණු වෙච්ච කෑම මේ තුනටම වෙන්න ඕන එක දෙයයි. කුණුබක් කියලා දාන එක. දැන් ඔයා පණෑරලා ආදරේ කරන මිනිහා ඉන්නව නේද? ඔයා දන්නවද? ඌ අහිංසක කෙල්ලෝ කී දෙනෙක්ගේ ජීවිත විනාශ කරලා තියෙනවද? Enough. I don't want to listen to anything about Ashin, okay? Hey. ඔයාට ඇත්තේදී අමාරුයිද? ඔයාගේ තාත්තා ධනවංශ මුදලාලි. සමහර විට කවුද ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් අෂේන්. ඒ තුට්ටු දෙකේ මිනිහා ගැන ඇත්ත දැනගෙන නැති. මේ ලෝකේ කිසිම තාත්තා කෙනෙක් කැමති නෑ තමන්ගේ දරුවෙක්ගේ අනාගතේ විනාශ වෙනවට. ඔයා දන්නේ නැත්නම් මේකත් හොඳට අහගන්න. ඔයාගේ තාත්තා ඔය ධනවංශ මුදලාලි ඔයාට පණ ඇරලා මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මට මේ ලෝකේ ඉන්න ලොකුම හතුරා වගේ තාත්තා ඔය ධනවංශ මුදලාලි කියලා. හැබැයි දැන් ඒක එහෙම නෙවෙයි. ඒ මනුස්සයා පව්. ඔයාව ගන්න තීරණේ හින්දා කවදා හරි දවසක ඒ මනුස්සයාට මේ ලෝකෙට මුණ දෙන්න බැරි වෙනවා. අන්නේ ලැජ්ජාව හින්දා ඔයාගේ තාත්තා දවසක ජීවිතේ නැති කරගනි. ඒ මරණයට වග කියන්න ඕනේ ඔයා. එච්චරයි. සුම්මා
හිස් අතින්ම යන්න දෙන්නේ. යන්න එපා. මට විනාඩියක් දෙන්න. මොකද? නාස්ලනුව දමනවාලු කරත්තයක බඳිනවාලු අපට හිටිය ලපටි කැකුළු නාඹර වසා. ඕක ගෝමර වසා. ශාන්ති මේන්ඩ. අද මට බොහොම සතුටුදායක දවසක්. මොකද කාලයක් තිස්සේ මට විසඳ ගන්න බැරිව තිබිච්ච ප්‍රශ්නයක් අද විසඳුණා. ඒ මගේ දුවගේ සහකරු අය විසින් තෝරා ගැනීම. මුලදී මේ තරුණයා පිළිබඳව ඒ තරම් මගේ කැමැත්තක් තිබුණේ නැහැ. මොකද මට තේරුණා ඔහුව මට ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් මම මගේ වැරද්ද තේරුම් ගත්තා. මම මගේ දුවගේ කැමැත්ත ගැන අම්මගේ හදවතින්ම සතුටු වෙනවා විතරක් නෙවෙයි, ඇයට මං ඒ අවසරය ලබා දෙනවා. ගාන්දා පුටියා. කවුද ඒ වාසනාවන්තයා? ඒ වෙන කවුරුවත් නෙවෙයි. සුමිත් නොත් පෙට්ටිකඩේ සුම්මා. සෙන එලියක් එලියෙල්ලක කලෙලියක් කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ. කළුගල් අතරට මැණිකක් පහළ. යකෝ අනින් නැතුව කියන මකුලා කියපියකෝ. ලොකුට උඹ කිව්වා කෙල්ල ඉන්න උඹේ අතේ කිම්. පෙන්නපන්වත පෙන්නපන්. යකෝ ඒ කෙල්ල දැන් අර දනවන්සයා වෙන එකට පත්තලා දෙන්න යනවා. උඹ අපි දෙන්නගේ සල්ලි අරන් අපි ගොඩට ඇඳු. අද තෝ මරනවා යකෝ. පොඩ්ඩක් ඉවසන්න. මේක මැරුණොත් මේකට ගියදන් කරමු සයිසික සේරම වතුරේ. අපි මොහොතිය මොනවා කරන්නද? මේම කරමු. ගාතපය හතර කඩලා සිග්නල් කනුවක් ගාවට ගිහලා දාමු හිඟා කන්ට. ඒ ගියන සල්ලි ටික අපි දෙන්න ගම්මු. ඒකනම් හොඳ. සූදුකාරයෙක් පරාදද නැද්ද කියලා තීරණය කරන්නේ උගේ අතේ තියෙන සේරම කොළ ටික ඕපන් කරාට පස්සේ. ඒත් මගේ කොලේ තාම මන් ළඟ. උඹලගේ තව කොළ කීයක් තියෙනවද? මගේ ආදරයට පිස්සු වැටලා ඉන්නේ උමේෂි. එයාගේ තාත්තගේ රන් රිදී මුතු මැණික් සේරම අරගෙන මන් ළඟට එනවා. එනවාමයි. අශේන් අශේන් උට අශේන්. Hey baby. Hi. උමේෂි ඔයා ආවේ කොච්චර දෙයක්ද? I leave everything and I came back to you. මේ මොනවද මේ? ඒකෝ සල්ලි. Hello. හරි. එන්න. Bye. උමේෂි. මං චුට්ටක් පල්ලෙහාට ගිහින් එන්න. ඉක්මනට එන්න. ඔයාට Come soon. Bye. Okay. Soon. Bye. මේ හොඳට බලාගන්න. උඹ කිව්වේ මේ කාට් කුට්ට මේ අන්තිම කොනේ. ඇවිල්ලා. උඹ කිව්ව මුතු මැණික් සේරම මේක ඇස්සේ තියෙනවා. මේ සපත්තු කුට්ටන් අපිට ගහගන්නද? ඒ කියපු අරන් ආව නැති උනාට මොකද? ධනවංශගේ සේප්පුව අරින යතුරු තමයි මෙයා. තේරුනේ නෑනේ. නෑ නේද? නෑ. දැන් ඉතින් කවුරු වෙනුවෙන්ද කඳුළු හලන්නේ? අපිට ලෝකෙට මූණ දෙන්න බැරි විදිහට අපේ මූණේ දැලි ගාලා ගියේ කි. අපේ නම්බුව විනාශ කරලා ගියේ කි. ඒ වෙනුවෙන්ද කඳුළු හලන්නේ? ධනවංශයවගේ දුව බේර ගන්න ඕනම දෙයක් කරයි. එහෙම නොවුනොත් උමේෂිව කෑලි වලට කපලා පාල්සල් කරලා ගෙදර යවනවා. Ashen? You drama? You liar? අපිට කොහොමද රාවනේ මගේ අම්මයි තාත්තයි ඔක්කොම රවට්ටලා කොහොමද මහන්නේ පිස්සුත් එක්ක යනවා? I kill you! මොනවද වහන්නේ? හිතේ ධෛර්ය නැති කරගන්න එපා මාමණ්ඩි. මිනිස්සුය බෑන වෙන්න තියෙන අදහස තාම අතරගත්තේ නැද්ද? ඒ බලාපොරොත්තු නැති වෙන්න නම් මගේ හදවත ගැහෙන එක නතර වෙන්න ඕනේ. හලෝ ධනවංශද කතා කරන්නේ? ඔව් ධනවංශ තමයි. ඔය කවුද කතා කරන්නේ? මේක හොඳින් අහගන්න. ඔයාගේ දුව ඉන්නේ මගේ බාරේ.
මගේ දුව කොහෙද ඉන්නේ? කිසිම කරදරයක් වෙලා නැහැ. දුවගේ වටිනාකම ගෙවලා අරන් යන්න. දුවගේ වටිනාකමට වැඩිය අඩුවම ගාණක් අපි තීරණය කළේ. මුදලින් කෝටි 10යි. ඇල්ලේ හෝටලේ. අර සිනමන් ලක්ෂරි ඇපාර්ට්මන්ට් එකක් තෝරේ. මේ දීපලවල අයිතිය අදාළ ලියකියවිලි වල ජොනී කටුගම්පොළ, දැනී කටුගම්පොළ සහ අශේන් නිදිරි සූරිය කියන නම් ඇතුළත් වෙන්න ඕනේ. අනික මේ වැඩේ මේ අදම සිද්ධ වෙන්න ඕනේ. මීට අමතරව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන්න හැදුවොත් අපි හිරේ යනවා තමයි. උමේෂිගේ අවසන් කටයුතු සිදු කරන බඩුමුට්ටු ටික ලෑස්ති කරලා තියාගන්න. හලෝ ධනවංශ මුදලාලි බය වෙන්න එපා. උන් ඔය කටින් බය කරලා සල්ලි ඉල්ල ගන්න හදන්නේ. ඕක මගෙන් තඹ දොයිතවක්වත් ගන්නවා බොරු. ඔය පුදුම කතාවක් කියන්නේ. අනේ මට මගේ දුව ඕනේ. ආන්ටි සත පහකට බය වෙන්න එපා. උමේෂි මට කරපු දේ එච්චර හරි නෑ තමයි. ඒ වුණාට උමේෂි ධනවංශ මහත්තයාගේ එකම දුවනේ. ඔව් ඉතින්. ඔව් කියන්නේ ඉතින්. ඒකම දුව නැතුව මේ දීපල අච්චාරු දාන්නද? ඒ වුණාට උන් කෝටි 10ක් ඉල්ලනවා. හිතුවද දන්නේ නැහැ කජුයට කොස්සට කියලා. උන්ට කවුද ධනවංශ මුදලාලි සල්ලි දෙන්නේ? උන්ගෙන් අරන් එනවා මිසක්. ඒක කරන්න පුළුවන්ද? බොස් කවුද මිනිස්සෙක් කියලා ඇවිල්ලා ඉන්නේ? මිනිස්සෙක් කියලා ඉන්නවා. ඔව්. මිනිහා ගැතේ මොනවද තියෙන්නේ? බෑග් එකක් තියෙන්නේ. බෑග් එකක්. ටිකක් බරයි වගේ. එවන්න. දීලා ගේන්න. තව ඉස්සරහට යනවා. ඔමින්නවා නගලන්න බං. මට කිචි. නරක වචන කියවි. ඔය මියාව දන්නවා. මේ අපි මෙයාලා හම්බුනේ අර මේ පාරේ. උඹ මගේ කකුල් දෙක ළඟටම ආපු එක හොඳයි. එදා වාඩුව ගන්න පුළුවන්. දෙන්නන්ට කුඩු වෙන්න. මගේ අදහස ඕකම තමයි. මොකද්ද? අතකට කුඩු කරන්න. ඕගොල්ලන්ට මගේ කටින් මොන හරි අහුණද? ඔය ආවේගෙන් හිතනවා මට ඇහෙනවා. අම්සලෝයි කතා කරන දේවල් වලින් මට වැඩක් නෑ. ඔය මේ කරිනෝ. බෑග් එක අරිනවා බෑග් එක. මම අයුණා. බෑ මේක අරින්න බෑ. කෝමේෂි පෙන්නනකම් මේක අරින්නේ නෑ. ඔය කොහෙද යන්නේ? ඒක හරිවා. යතුර. මේක හරින්නේ නෑනේ. හරිනවා. අයල්ලන්න. මගේ මල්ලිට ගැව්වනේ. නෑ මේ පස්සට ගැව්වාම ඉස්සරහින් ඇරනවා එහෙමයි. ඔව් මයි ඇරුණානේ. ආමෝ. ඉක්මනට හරිනවා. කෝ සල්ලි. ඒ තියන්නේ මෙතන ලක්ෂයක් තියෙනවා. ඔයාට 50යි මෙයාට 50යි. අපේ ගාන කෝටි 10ක්. කෝටි 10ක් තියෙනවා. කොයිද තියෙන්නේ? ඒවා account එකේ. කාගේ account එකේ? අර ඉන්නේ boxing champion ගේ. මගේ account එකේ? ඇයි ඔයාලට කිව්වේ වාගේ account එකට දාන්න කියලා? මං ගාවද කිව්වේ? ඇයි ඔයාලට කිව්වේ? මේ 9 කෝටි 99 ලක්ෂයක් වාගේ account එකට දාන්න කියලා. මෙයා කියන්නේ බොරු. කවුද? ඔයා. මං කොහෙද බොරු කියන්නේ? මේ boxing champion බොරු කියන්නේ. මේ බලන්න මේ deposit slip එක බලන්න මේ. නෑ ඔය බොරු. එයාලා අර මට කෝල් කරානේ. මෙයා ඒ කෝල් එක ඇවිල්ලා විනාඩි 10කට 15කට විතර පස්සේ මෙයා මට ආයෙ කෝල් කරා. කෝල් කරලා මට කිව්වා ප්‍රොපර්ටිස් හැම එකක්ම එයාගේ නමට ට්‍රාන්ස්ෆර් වෙන්න ඩොකියුමන්ට්ස් හදන්න කියලා. මේක කියන්නේ බොරු. දෙන්න විතර මුණ සමතලා වෙන්න. කෝල් එක. කාගෙන්ද ඔය කෝල් එක එන්නේ? ලවුඩ් ස්පීකර් දාන්න කියන්නේ. ලවුඩ් ස්පීකර් දාන්න කියන්නේ. ස්පීකර් දාලා කතා කරමු. ස්පීකර් දානවා. ස්පීකර්. හලෝ කවුද මේ? මම නැෂනල් බැංක් එකේ මැනේජර් කෙනෙක්. ඔබතුමාට ස්තුති කරන්න තමයි කතා කරේ. 9 කෝටි 99 ලක්ෂයක්. ඇත්තටම මහත්තයෝ මම අඤ්ඤං වෙලා ඉන්නේ. අශේන් මහත්තයා කාට හරි ලෝන් එකක් ඕනේ නම් කෙලින්ම මං ගාවට එවන්න. නෑ මේ මගේ සල්ලි කාටවත් ලෝඩ් දෙන්නේ නෑ. තමුසේ කවුද ඔය? එහෙම කියන්න. තමුසේගේ අම්මගේ අප්පගේ දේපලද මේවා? මේවා අශේන් මහත්තයාගේ.
තියපන් මිනිහ ෆෝන් එක. මුට මාමේ සේරම කරන්නේ. මුට මාමා මේ බොස් ලහගන්න. හරිද? මම මෙයාට කිව්වා බොස්ලට වංචා කරන්න එපා කියලා. හරිද? බොක්සින් චැම්පියන් මොකක්ද මට කිව්වා. එයා කිව්වා එයානේ රිස්ක් එක ගන්න. එයානේ කෙල්ල යාලු කරගන්නේ. එයා තමයි මේ ඔක්කොම ප්ලෑන ගහන්නේ. මේ දේපල මොකටද? මේ කොහෙවත් යන මේ බල්ලන්ට දෙන්නේ. එහෙම දෙන්න මට පිස්සුද කියලා. මේ මට පිස්සු නෑ. මම එහෙම කිව්වේ නෑ. එහෙම කිව්වේ නෑ. මෙයා මට කිව්වා මේ 50000 මිටි දෙකක් අරන් ඔයාලා දෙන්නගේ මුණට දමල ගැහුවට පස්සේ බල්ලෝ වගේ මෙහෙම නපුට වනලා අරගෙන යයි කිව්වා. නෑ. බය වෙන්න එපා. මං ආවනේ. මාත් ඉතින් ලව් කරන්න ගියාම කෙලවරක් සීමාවක් නැහැ. බොසා මට දෙන්නකෝ බෝලේ පොඩ්ඩක් ප්ලේ කරන්න. එයා බලාගන්නේ. ධනවංශ කියන්නේ ඉක්මනටම ඔක්කොම අපේ නමට ලියන්න කියලා. කියවන්න අවශ්‍ය නැහැ. මං ආවා. කෝදෙනෝ ෆයිල් මං අස්සම් කරන්. තාත්ති. තොනි. මගේ දුව වෙනුවෙන් මං තමුන්ට මගේ දේපොළ සේරම ලියලා දෙනවා. තාත්ති, what's this? දුව. දේපොළ වනලාක සල්ලි වලට ගන්න පුළුවන්. ඒ දුවෙක් කියන්නේ ගෙදරට ගෞරවයක්. ඒ ගෞරවය නැති වුණොත් ආයේ කවදාවත් ඒක ගන්න බෑ. මිස්ටර් ධනවංශ මොකක් සංකරන්න අවශ්‍ය නැහැ. ඩනිවයි අතටම ගොඩ ගන්න. යමු. කල් හැංගි ඇති. යමු. යනවා. මම ආයි තාත්ති කියන දේවල් විතරමයි කරන්නේ. ප්‍රොමිස්? දුව මේ කොල්ලට කැමතිද? තාත්ති. දුවගේ මට පොඩි සපෝට් එකක් ඕන. ඔය ඉතින් ඕන කෙනෙක් හිතන දේවල් මට ඇහෙනවා. බලන්න එපා තාත්තගේ දුවගේ ආදරේ. දුව අපි දැන් මේ යම්. අපේ කවුරුවත් නෑ. බෑනා ඉන්නේ. ඔය බෑනේ දොයි. ඇයි ඔයාට මාව පේන්නේ නැද්ද? මේ ඉන්නේ මාමන්නේ මමනේ බෑනා. තෝරු මෝරු අස්සේ හාල් පාරුවන්. හාල් පාරුවෙක් නෙමෙයි. හාල් මැස්සෙක්. හරි අයිෂේ. දෙපැත්තේ බහාල්නේ. යම්. මාමණ්ඩිගේ වැඩ තව දන්නේ උඹ එන්නනම් වෙන්න ඉන්න බෑනෝ මංගලදී
උදේ කිරි ඉතිරෙන්ටයි රටවැසියන්ගේ ආයු වැඩෙන්ටයි අලුත් කරන්නෝ එන්න අවුරුදු කුමරු බලන්නෝ සූරිය මංගල්ලේ නැන්ද කලුකුණු මුත්තපුදන් පිහිට ලැබ දෙවි හතරවරන් නැන්ද කලුකුණු මුත්තපුදන් පිහිට ලැබ දෙවි හතරවරන් සූරිය මංගල්ලේ අඩහැරේ ඇහුනෝ ලගවාගේ කංකරේ පැටියනේ ආවෝ කෙලිසද්දේ සූරිය මංගල්ලේ නොනගතේ නැවතුනේ හනික වැඩ ඇරඹෙන්නේ කෙල්ලනේ කොල්ලනේ පදිමු උන්චිල්ලේ දුන් හෙලේ හැඩ අලුත් කරන් එන්නේ අවුරුදු කුමරු බලන් සූරිය මංගල්ලේ පුදන් පිහිට ලැබ දෙවි හතරවරන් නැන්දේ කලුකුණු මුත්තපුදන් පිහිට ලැබ දෙවි හතරවරන් සූරිය මංගල්ලේ රස අපේ නැටුවෝ දිවදිගේ කෙලි පොලේ කජුවලේ බැලුවෝ තරගෙනේ සූරිය මංගල්ලේ රබානේ ඇවිලුනේ කිව්වෝ පද පැතිරේ නවසදේ දැකුමනේ පිරුණු කිරීතිරේ දුන් හෙලේ හැඩ අලුත් කරන් එන්නේ අවුරුදු කුමරු බලන් සූරිය මංගල්ලේ නැන්ද කලුකුණු මුත්තපුදන් පිහිට ලැබ දෙවි හතරවරන් නැන්දේ කලුකුණු මුත්තපුදන් පිහිට ලැබ දෙවි හතරවරන් සූරිය මංගල්ලේ
රබන් වැයෙන්න ගස්යායේ වලි කුකුලෝ ඉන්නා රතු කුකුලෝ ඉන්නා අවුරුදු දාගෙන්නාලා මංගල්ලෙන්නා ගමේ ඔන්චිල්ලා බෙදෙනා දිනේ ආවා වගේ ගමින් ගමේ සිංහල අවුරුද්ද ලබන්නා කොහො මල්වාරම් ගයනා උදේ මැනිකේ පලන් අපේ ගමේ රබන් වැයෙන්න පුහුලන් බරවී නෑ මීලා පැහිලා නෑ මීලා අවුරුදු දාගෙන්නාලා මංගල්ලෙන්නා කොහො මල්වාරම් ගයනා උදේ මැනිකේ බලන් අපේ ගමේ රබන් වැයෙන්නා ගමේ ඔන්චිල්ලා බෙදෙනා දිනේ ආවා වගේ ගමින් ගමේ සිංහල අවුරුද්ද ලබන්නා කොහො මල්වාරම් ගයනා උදේ මැනිකේ බලන් අපේ ගමේ රබන් වැයෙන්නා අපේ ගමේ රබන් වැයෙන්නා ගමේ උන්චිල්ලා බෙදෙනා දිනේ ආවා වගේ ගමින් ගමේ සිංහල අවුරුද්ද ලබන්නා අඹ අත්තේ කොහෝ දොළොස් මහේ මගුල් දොහේ මේ අඹ අත්තේ කොහෝ දොළොස් මහේ මගුල් දොහේ රවාන රත් වෙන නැකත් වෙලාවට නලාව පිඹහන් කොහෝ මේ අඹ අත්තේ කොහෝ දොළොස් මහේ මගුල් දොහේ නිරි අඹ අත්තේ කොහෝ දොළොස් මහේ මගුල් දොහේ
ගම්මැද්දේ සරු අවුරුදුදා ගම්මැද්දේ සරු අවුරුදුදා පච්චවඩම් පලඳා මේ අඹ අත්තේ කොහෝ කොහෝ දොළොස් මහේ මගුල් දොහේ ලබාන රත් වෙන නැකත් වෙලාවට නලාව පින්බහන් කොහෝ කොහෝ ආදරණකතින් ඉහෙන් බහින උව දුරු දුරු වී නෙත් දෙක වාගේ අයියන ගාලට පින් පළදේ අවුරුදු ජය වී එක මව් කුසයේ උපදීවා එක මව් කුසයේ උපදීවා මතු මතු සංසාරේ මේ අඹ අත්තේ කොහෝ කොහෝ දොළොස් මහේ මගුල් දොහේ නලාව පිඹහන් කොහෝ කොහෝ මේ අඹ අත්තේ කොහෝ කොහෝ දොළොස් මහේ මගුල් දොහේ මේ අඹ අත්තේ කොහෝ කොහෝ දොළොස් මහේ මගුල් දොහේ හැඩ අලුත් කරන්නෝ එන්න අවුරුදු කුමරු බලන්නෝ සූරිය මංගල්ලේ නැන්ද කලුකුණු මුත්තපුදන් පිහිට ලැබ දෙවි හතරවරන් නැන්ද කලුකුණු මුත්තපුදන් පිහිට ලැබ දෙවි හතරවරන් සූරිය මංගල්ලේ ඌලගේ අඩහැරේ ඇහුනෝ ලගවාගේ ගංකරේ පැටියනේ ආවෝ කෙලිසද්දේ